පේසුවංගල නායක හාමුදුරුවෝ පින්කමට පෙර වැඩම කළා. උන්වහන්සේ ආපහු වඩින්න ඇති. නමුත් අපි උන්වහන්සේව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් අවසර පතනවා. විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේ අපේ පඬිත හාමුදුරුවෝ දෙයන්දර සුගතරතන හාමුදුරුවෝ උන්වහන්සේ ප්‍රධානව මේ වෙලාවේ විහාරස්ථානයේ වැඩ ඉන්න පින්වත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන ගයාන් සමීර මහත්මයා එතුමාගේ සහෝදරයෝ දෙන්නා නුවන් සමිත් මහත්මයා උදත් ඉශාන්ත මහත්මයා ඇතුළු ධර්ම ශ්‍රවණාභිලාෂීව සිටින සත්පුරුෂ බෝසත් පින්වත්නි අද පන්සලේ ලස්සන පින්කමක් සිද්ධ වෙනවා. නායක හාමුදුරුවන්ගේ අනුශාසනා ඇතිව අපේ විහාරාධිකාරී සුගතරතන හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් සංවිධාන ශක්තියෙන් ගයන් සමීර මහත්මයා ඇතුළු සහෝදරයෝ තුන්දෙනාගේ දායකත්වයෙන් අද පන්සල දිව්‍ය ලෝකයක් වගේ ලස්සනට බබලෙනවා. උදේ ඉඳලා සෑහෙන බයෙන් ඉන්නේ නැත්තේ වැහැලා නේද? අපේ පින්කම අපිට හිතේ හැටියට කරන්න බැරි වේද කියලා. නමුත් ඒක දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා. අපේ සුගතරතන හාමුදුරුවෝ හරිම දක්ෂ කෙනෙක්. මම උන්වහන්සේව දැක්කයාද? උන්වහන්සේ පොඩි වයසට මහා නායක හාමුදුරු කෙනෙක් වගේ මේ පින්බිම හසුරුවනවා. උන්වහන්සේගේ ශාසන දිවි අනාගතය පේනවා. මේ ප්‍රදේශයේම බබලවන සංඝ පීත්‍රෝන් වහන්සේ නමක් බවට උන්වහන්සේ පත් වෙයි. නේද? පින්වත්නි මේ පන්සලේ හාමුදුරුවෝ කොච්චර වැඩ හිටියත් මෑත කාලේ දායක පින්වතුන්ගේ හිතට හරියෙත් නැහැ. හාමුදුරුවෝ දිගටම හිටියෙත් නැහැ. නේද? අපි හරියට කලකිරලා හිටිය කාලෙක අපිට දෙයියෝ දුන්නා වගේ හම්බෙච්ච පොඩි හාමුදුරුවෝ නායක හාමුදුරු කෙනෙක් වගේ මේ පන්සල පවත්වාගෙන යනවා. හරි වාසනාවක් පින්වත්නි ඔබේ උන්වහන්සේව රැකගන්න අපේ පොඩි හාමුදුරුවන්සලා හරිම දක්ෂයි දැනුගත් තරුණ යතිවරයන් වහන්සේලා ඉන්න පන්සල් පින්වත්නි බැබලෙනවා. කවදා හරි දවසක මේ පන්සලේ නම කිව්වට නොදන්න මිනිස්සු සුගතරතන හාමුදුරුවෝගේ පන්සල කිව්වහම දන්න තැනකට එයි. අද ගයන් සමීර මහත්මයාත් නුවන් සමිත් මහත්මයාත් උදිත් ඉශාන්ත මහත්මයාත් ලස්සන පින්කමක් සංවිධානය කරලා තියෙනවා. මේ මට පිටිපස්සේ තියෙන බෆල් එකේ සද්දය ඇහෙන්නේ නැහැ. ඒක හදලා දෙන්න. ළඟ අයට ඇහෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ පින්කම සංවිධානය කරන්නේ අම්මාට පින් අනුමෝදන් කරන්න. අයියයි මල්ලිලා දෙන්නයි. අපේ හාමුදුරුවෝ හරි සමගියෙන් තුන්දෙනා ඉන්නේ කියලා. අම්මා මැරුණාම මලගෙදර පාන්සුකෝලේ දවසට සහෝදරයන්ව එක පැදුරට පැන් වඩන්න ගන්න බැරි කාලයක් පින්වත්නි. කෝල් කරලා කියනවා අපේ හාමුදුරනේ අපේ අම්මා වෙනුවෙන් මෙහි වෙනම පැන් වඩනවා ඌකුන් ඉන්න තැනට මං එන්නේ කියලා. ඒ තරමට සහෝදරකම් නැති වෙලා ගිහිල්ලා. මේ මියගිය අම්මා මෙහිම වාසනාවන්ත දරුවෝ ලබන්න කොච්චර පින්වන්ත වෙන්න ඕනේද? සුනීතා විජේසිංහ අම්මා අවුරුදු 3කට කලින් මිය පරලොව ගියේ. තාත්තා මිය ගිහින් තියෙන අවුරුදු 24කට කලින්. දැන් මේ තරුණ කොල්ලෝ මේගොල්ලෝ චූටි කාලේදී තාත්තා මිය ගිහින් තියෙන්නේ. ඒ අම්මා මොන ධෛර්යයක් ගන්න ඇද්ද මේ දරුවෝ මෙච්චර හොඳ දරුවෝ බවට පත් කරගන්න නේද? ඉතින් ඒ අම්මට මේව පින් දෙන්න ඕනේ නේද? පින්වත්නි අපේ බෝසත් සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකෙට බිහි කරපු අම්මා කවුද? මහා මායා දේවිය. සිද්ධාර්ථ කුමාරයා බිහි වෙලා දවස් 7කින් මිය පරලොව ගියා. ඇය
දෙව්ලොව දෙවියෙක් උපන්නා කියලා අපි අහලා තියෙනවා. නමුත් ධර්මයේ කියවෙනවා දිව්‍ය ලෝකේ උපන්න බෝසත් අම්මා කවදාවත් දිව්‍ය ලෝකෙ හිටියේ නැහැ කියලා. දෙව්ලොව ගියාට මේ අම්මා හැම වෙලෙම දෙවියෙක් වෙලා ළඟ හිටියේ සිද්ධාර්ථ කුමාරයාගේ. ඒක කවුරුත් දන්නේ නැහැ පින්වත්නි. කාටවත් පේන්නේ නැහැ. පුංචි සිද්ධාර්ථ කුමාරයා තරුණයෙක් බවට පත් වෙලා වැඩිහිටියෙක් වෙලා විවාහ වෙලා තාත්තා කෙනෙකුත් වුණ දවසේ ඇසල පොයක් දවසක ගිහිගෙන් නික්මලා ගියා කියලා බහලා තියෙනව නේද? ඒ දවසේ මුළු ලෝකෙම දැනගත්තේ අපේ සිද්ධාර්ථ කුමාරයා තනියමම මහ වනයේට පැවිදි වෙන්න ගියා කියලා. දැන් මොකද ප්‍රශ්නේ? මට හැමතැනම කඩිය උඩ බලනවා පේනවා. ඉලව් සංගණනේ ඉවරයි. මොනවද අවහිනවද? චූටි පොදක් කරනවනේ කවන්නේ වතුරනේ වැටෙන්නේ අපි බොන්නෙත් උවනේ. හදට වැස්සොත් කරන්නේ මේකයි. හරිද? සුගත රතනහාමුදුරුවෝ මුතු ගොඩයක් කියලාගෙන ඇවිල්ලා මෙතන මට අල්ලන්න. අනිත් අය අර බෝධි ප්‍රාකාරයේ වටේට තියෙන වහලයක් ඒක යටට ගිහිල්ලා හිටගන්න. තව ටික දෙනෙක් මේ මල්ලාසනේ නේද? දේවාලේ. මල්ලාසනේ යටට යන්න. ඉතුරු ටික මේ බුදුමැදුරට එන්න. හරි? නිසල්මනේ වැස්සොත් ඒක කරන්න. එතකොට හිටගෙන බණ අහන්න පුළුවන් කාලයක් පැය ගණන් නෙමෙයි පොඩි වෙලාවක් බණ කියලා පින්කම ඉවර කරනවා. ඔන්න මම ප්ලෑන් එක කියලා තියෙන්නේ. වැස්සොත් කරන්නේ ඒක එතෙක් අනහන්න. වැස්සොත් නවත් වෙනවා. පින්වත්නි, බෝසතාණන් වහන්සේ ගිහිගෙන් නික්මිලා පැවිදි වෙන්න ගිහිල්ලා මහ කැලේ තනියම බවුන් වඩනකොට උන්වහන්සේ අවුරුදු ගණන් මේ භාවනා කළා. සමහර බුදුවරුන්ට පින්වත්නි දවස් ගාණක් භාවනා කරනකොට ධර්මය අවබෝධ වෙනවා. දැන් මතු අනාගත කාලේ බුදු වෙනවා කියලා විශ්වාස කරන මෛත්‍රී බුදුහාමුදුරුවන්ට පෙරම් පුරාගෙන ඇවිල්ලා පැවිදි වුණාට පස්සේ දුෂ්කර ක්‍රියා කරන්න වෙන්නේ දවස් 6යිලු සතියක්වත් නැහැ. හැබැයි අපේ බුදුහාමුදුරුවන්ට අවුරුදු 6ක් කල් ගියා. උන්වහන්සේම කල්යනකොට උන්වහන්සේ තමන්ගේ අනිත් වැඩවලට කෑමට බීමට පවා තිබ්බ වෙලාව කැප කළා භාවනාවට. දැන් උන්වහන්සේ බලන්නේ වතුර බොණ්ඩවත් නැගිටලා යන්නේ. භාවනා සමාධියෙන් මිදෙන්නෙම නැහැ. මෙහිම වෙනකොට මිනිස්සේ කෑම නැති වෙනකොට බීම නැති වෙනකොට දුර්වල වෙනවනේ. ඉතින් බෝසතාණන් වහන්සේ දවසට 7-8 වතාව කලන්තය දිලා වැටෙන්න ගත්තා. ඊට පස්සේ මොකද උනේ? බුදුරජාණන් වහන්සේ අපේ බෝසතාණන් වහන්සේ මෙහිම සිහිය නැතුව වැටෙනකොට කොහොම හරි සිහිය එනවා. ආයි සිහිය නැති වෙනවා. කොහොම හරි සිහිය එනවා. උන්වහන්සේ බුදු බවට පත් වුණාට පස්සේ තමයි දැනගත්තේ සිහිය එන්නේ කොහොමද කියලා. උන්වහන්සේ දැක්කා උන්වහන්සේට සිහිය නැතුව වැටිච්ච හැම වෙලාවකම සිහිය අරගෙන තිබුණේ අර දෙවියෙක් වෙලා ළඟ හිටපු අම්මා. ඒ අම්මා හරියට කලබල වෙනවලු පුංචි කිරි දරුවෙක් ලෙඩ වෙනකොට අම්මේ කලබල වෙන විදියට. පුංචි දරුවෝ අඬනකොට රෑ එල්ලි වෙනකන් අඬනකොට ලෙඩ වෙලා අම්මලා හරියට කලබල වෙනව නේද? හුස්ම ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන්න නැතුව දරුවෝ අඬනවා. ඒකට අම්මලා හරියට බය වෙනවා. පිස්සු හැදෙනවා අම්මලට. අන්න ඒ වගේ බෝසතාණන් වහන්සේගේ අම්මා හරියට කලබල වුණා. හඬමින් වනාන්තරයේ පුරා එහෙ මෙහෙ දුවලා පැන් හොයාගෙන ඇවිල්ලා බෝසතාණන් වහන්සේට පැන් ඉහලා හැම වෙලේම සිහිය ගත්තා කියනවා. චක්කවර්ති සීහනාද කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි එදා සිහිය නැති වුණ හැමදාකම සිහියාවේ කොහොමද කියලා බුදුබව ලැබුවට පස්සේ දැනගත්තේ මම ඒ දෙවියෙක් කියලා ළඟ වුණ අම්මා පැන් ඉහෙලා සිහිය ගත්තා. ඒ අම්මලාගේ හැටි මේ අම්මා මිය ගිහිල්ලා අවුරුදු කීයක්ද දැන්? කුමාරයාට සතියක් වයසේදී අම්මා මිය ගියේ. මේ වෙනකොට කුමාරයාගේ වයස කීයද? 35ක්. ඒ කියන්නේ අම්මා මැරිලා අවුරුදු 35ක්
පුතාව රැකලා බෝසතාණන් වහන්සේගේ 35 වෙනි උපන්දිනයේ දවසේ උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට බුදුරැස් වේදෙනකොට දෙවිවරු ඇවිදිලා උන්වහන්සේට වන්දනා කරනකොට මේ අම්මා දෙව්ලොවට වැඩියා කියනවා. මොකද නැත්තේ තෙමෙනවද? කලබල නැතුව එක එක්කෙනා යන්න පිටිපස්සෙන්. අපි බණ කියාගෙන යමු. පින්වත්නි කලබල නැතුව ඒගොල්ලෝ කිව්ව විදිහට ඉන්නේ. දැන් අනිත් දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොට මාතෘ දිව්‍ය රාජා එතනින් ගියා කියනවා. උන්වහන්සේ ඒ වෙනකන් දෙව්ලොවට වැඩම කළේ නෑ පින්වත්නි. දැන් මේ අම්මා දිව්‍ය ලෝකයන්ට වරම් ලැබලා දෙවියෙක් කියලා අවුරුදු 35කට පස්සේ තමයි දෙව්ලොවට වැඩියේ. එතෙක් මේ පුතාව රැක්කා. ඒ සිද්ධිය මුල් කරගෙන ගීතයක් ලියලා තියෙනවා. ඔයාලා තියෙනවද මෙන්න මෙහෙම එකක්? දරුවන්ගේ දුක් කඳුළු දකිනදා දෙව්ලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා අම්මාවරුනේ කියන ගීතය. බෝසතාණන් වහන්සේගේ අම්මාගේ ආදරය සිහි කරලා ඒ ගීතය ලියලා තියෙන්නේ. අපි හැමෝටම මේ වගේ රත්තරන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයෙන්ම අම්මට තාත්තට දෙන්න ඕනේ වටිනාකම දුන්නා. බුදුරජාණන් වහන්සේගේ අප්පච්චි සුද්ධෝදන රජුරෝ කවදාවත් බණ අහපු නැති කෙනෙක්. බණ අහන්න ආවේ නැහැ. බුදුරජාණන් වහන්සේ බල කළෙත් නැහැ. සෑහෙන කාලයක් ගියාට පස්සේ උන්වහන්සේට ආරංචියක් එනවන්න අන්න තමන්ගේ අප්පච්චිට තාත්තට සෑහෙන අසාධ්‍යයි කියලා උන්වහන්සේ කිඹුල්වත්පුර මාලිගාවට වඩිනවා. වැඩම කළා බුදුහාඳුරු වඩිනවා කියන ආරංචියට මාලිගාවේ ආයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආසනයක් පැනෙව්වා තාත්තගේ ඇඳ ළඟින්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පුටුවේ වාඩි වුණේ කොහෙද වාඩි වුණේ? තාත්තගේ ඇඳෙන් වාඩි වුණා. තාත්තගේ ලෙඩ ඇඳෙන්. බුදුරජාණන් වහන්සේ කවදාවත් කවුරුත් සමග සමාසුනේ වාඩි වෙලා නැහැ. හැබැයි එදා තාත්තගේ ඇඳෙන් වාඩි වුණා පින්වත්නි. වාඩි වෙලා හිස අතගගා තාත්තට බණ කිව්වා. සුද්ධෝදන මහරජුරෝ ඊටාම සතුටින් බණ ඇහුවා. අන්තිම මොහොතේ මගේ පුතා ආවනේ කියන සතුට තියෙන්නදී. එතුමා හරි සතුටින් බණ ඇහුවා. අවසානයේදී අවසාන හුස්ම හෙලන්න කලින් සුද්ධෝදන මහරජතුමා ධර්මය අවබෝධ කළා. සියලු කෙලෙසුන් නසා අරහත්ත්වයට පත් වුණා. සුද්ධෝදන මහරජුරෝ සුද්ධෝදන මහරහතන් වහන්සේ ලෙස තමයි අවසාන හුස්ම එළුවේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් දෙන්න ඕනේ වටිනාකම උන්වහන්සේගේ ජීවිතේම දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවෝ වශයෙන් දෙමව්පියන් වෙත විශාල ණයක් තියෙනවා කියලා. දින්නාහම් භික්ඛවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. දෙන්නෙක් ඉන්නවා කළගුණ සලකලා අවසන් කරන්න බැරි. මේ කවුද? අම්මයි තාත්තයි. කළගුණ සලකනවා කියන්නේ කරපුවට කරනවා. අපිට බැලුවා මෙහෙම අපිත් බලනවා. ඒ විදිහට කරලා නම් දෙමව්පියන්ගේ ණය ගෙවන්න බෑ කියනවා. ඇත්තටම පින්වත්නි දරුවෝ දෙමව්පියන්ට ණයයිද? දැන් අද කාලේ විවිධ මත තියෙනවා. සමහර දෙමව්පියොත් හිතනවා
මගෙත් එක්කම කියලා තියෙනවා අනේ හාමුදුරුවනේ අපි වගේ අසරණ මිනිස්සු දුප්පත් මිනිස්සු මේ ලෝකෙට මේ දරුවොත් ගෙනල්ලා දැන් අපි හින්දා දරුවොත් දුක් විඳිනවා කියලා. සමහර දරුවොත් දෙමව්පියන්ට දොස් කියනවා මේ දුප්පත් ගෙවල් වල ඉපදිලා අපේ දෙමව්පියෝ හින්දා තමයි අපිට මෙහෙම වුනේ කියලා. ඇත්තටම පින්වත්නි අපිව මේ ලෝකෙට අපේ දෙමව්පියෝ ගෙනාවද නැත්නම් අපිට ඕනේ හින්දා අපි ආවද? එයාලා මොකද හිතන්නේ? දෙමව්පියන්ට ඕනේ හින්දා අපිව ගෙනාවද නැත්නම් අපිට ඕනේ හින්දා අපි ආවද? මොකද හිතන්නේ? දෙමව්පියෝ අපිව ගෙනාවේ නෑ. කොහොමද අපි මේ ලෝකෙට ආවේ කියලා ඉස්සරලා දැනගන්න ඕනේ. ඊට කලින් කියන්නේ ඔයාලා පුනර්භවය කියන එක විශ්වාස කරනවද? පුනර්භවය මොකද්ද? පුනර්භවය කියලා කියන්නේ පුනරුත්පත්තිය නෙමෙයි ඒක දෙකක්. පුනර්භවය කියලා කියන්නේ පුනර් කියන්නේ නැවත නැවත. භව කියලා කියන්නේ නේ භවය කියලා කියන්නේ මේ ජීවිතේ. ඒක නැවත නැවත විවිධ භවයන්හි උපත ලැබමින් මෙරමින් සසර ගමන් කරන එකට තමයි පුනර්භවය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබට පෙර භවයක් තිබුණා කියලා විශ්වාස කරනවද? ඔව්. දැන් මට කියන්න පෙර භවයක් තිබුණා නම් මේ භවයට ආවේ මොකක් වෙලාද? දැන් පෙර භවයේ හිටියා. දැන් මේ භවයේ ඉන්න. පෙර භවයේ මොකක් වෙලාද මේ භවයට ආවේ? උසස් වීමක් ලැබලාද? නෑ පෙර භවයේ මොකක් වෙලාද ආවේ මෙහෙට? මේ ළඟම ඉන්න අය උත්තර දෙන ඔක්කොටම මේක කරන්න බෑ. නෑ මට කියන්න උත්තර බරට හිතන්න එපා. දැන් පෙර භවයේ ඔබ හිටියා. දැන් මෙහි ආවේ මොකක් වෙලාද? පෙර භවයේ මොකක් වෙලාද? මැරිලා. පෙර භවයේ මිය ගිහින්නේ ආවේ. දැන් මිය ගිහිල්ලා මේ භවයට ආපු අතරතුරේ කතාව අපිට පේන්නේ අපි දන්නේ නැහැ. ඇත්තටම පින්වත්නි මැරෙනවා කියන්නේ මොකක්ද? වයින්තල පොඩ්ඩක් දැනගෙන ඉන්නේ කොහොඳයි ඈ. අපදාහරි මැරෙන්න ඉන්න අය විදිහට මැරෙනවා කියන්නේ මොකද්ද කියලා දැනගන්න එපා. මේ අපේ ජීවිතේ පින්වත්නි මරණයේදී ශරීරයට සිද්ධ වෙන දේ ඔබ දන්නවනේ. මේ ශරීරයේ තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තැනක් ආවහම සමහර විට වයසට ගිහිල්ලා වෙන්න පුළුවන්. ලෙඩ වෙලා වෙන්න පුළුවන්. අනතුරකින් වෙන්න පුළුවන්. ඝාතනයකින් වෙන්න පුළුවන්. සියද විනාශා ගැනීමකින් වෙන්න පුළුවන්. නැවත නැගිටවන්න බැරි මට්ටමට මේ ශරීරයට හානි වුණාම මේ ශරීරයට හානි වුණාම අපේ විඥාණය තීරණය කරනවා මේ ශරීරය අත්හැර යන්න. ඊට පස්සේ ඉතින් ඇඟට වෙන දේ දන්නවනේ. දින කීපයක් තියාගෙන ඉඳලා වල දානවා නැත්තම් පුච්චනවා. දැන් විඥාණය නිදහස් වෙනවා ශරීරයෙන්. විඥාණය කියන්නේ කවුද? ඔබ. විඥාණය කියන්නේ මම. දැන් මම මැරුණාම අපවත් වෙනවා කියලා කියන්නේ. එදාට මේ ශරීරයට ඔයාලා ධම්මදීප හාමුදුරුවෝ කියනවාද? නෑ. මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ අම්මලා දැන් ආවොත් ආදාහණයට? මොකද්ද කියන්නේ? දේහය කියලා කියනවා. ඔයාලා මරුණාම ඊටත් වැඩි කැතනමක් කියන්නේ. මොකද්ද කියන්නේ? මිනිය කියන්නේ. ඇත්තට ඕක ඇතුලේ ඔබ නැත්තම් දැනටත් මිනියක් තමයි. ඔබ ගිය ගමන් ඕක මිනිය වෙන්නේ. ඔබ කියන්නේ මම කියන්නේ මේ ඇඟට නෙමෙයි. මේ ඇඟ යනවා අපි දැනට භාවිතා කරමින් සිටින ශරීරය. ඔන්න දැන් මරණයේදී විඥානයේ ශරීරයෙන් නිදහස් වෙලා යනවා. අන්න ඒ වෙලාවට මේ මෙතන අම්මලා කිව්වා වගේ බලපානවා තදට මොකද්ද? කර්ම ශක්තිය. කර්ම ශක්තිය කියලා කියන්නේ සරලව මොකද්ද? ජීවතුන් අතර සිටියේදී කරපු කියපු හිතපු දේවල් තුලින් උපදවාගත් බලය. ඉන්නකම් කලේ නරක වැඩනම්
හිතපු තරමක් හිතුවේ නරක දුෂ්ට දේවල් නම් කියන තරමක් කිව්වේ බොරු නම් කේලම් නම් පරුස වේදනාකාරී වචන නම් මොකද වෙන්නේ? එයා උපදවාගෙන තියෙන ඊටාම දුර්වල පාප ශක්තිය. එයාගේ කර්ම ශක්තිය අකුසල ශක්තිය. පුළුවන් තරම් යහපත් දේවල් නම් කළේ ඒ වගේම හිතුවේ හොඳ දේවල් නම් ඒ කියන්නේ දැන් මේ ළමයේ විභාගයට යනවා පේනවා. දැන් කාගේ දරුවෙක්ද දන්නේ? අපි හිතන කාගේ උනක් කමන්නේ. දැන් මේ කොල්ලගේ අනාගතේ සාර්ථක වෙන්න ඕනේ. හොඳ මිනිස්සු එහෙමයි. ඇම්බියුලන්ස් එකක් යනවා දකින්නවා. ලෙඩෙක් වෙන්න ඇති. අනේ ජීවිතේට නම් අනතුරක් වෙන්න එපා. ජීවිතේ බේරෙන්න ඕනේ කියලා හිතනවා. නේද? කවුරු හරි සාර්ථක වෙලා ඉන්න දැක්කම අනේ අපිට නැතත් කමන්නේ. තව හරි යන්න ඕනේ. එහෙම හිතන මිනිස්සු ඉන්නවා. හොඳ වචන කතා කරන්නේ, කවදාවත් බොරු කියන්නේ, පරුස වචන කියන්නේ, කේලම් කිය මිනිස්සු විඳවන්නේ, කරන්නේ යහපත් වැඩක්. එහෙම මිනිස්සු ගාව තියෙන විශාල පුණ්‍ය ශක්තියක්, කුසල ශක්තියක්. මරණයේදී යන්නේ ඒක බලපානවා විඥාණයට. ඊළඟ ජීවිතේ තීරණය වෙන්න. දැන් අපේ මාතෘකාවට අදාළව විතරක් ගත්තොත් අපි හිතමු යම් කිසි කෙනෙක්ට නැවත මනුස්ස ජීවිතයකට එන්න සුදුසුකම් ලැබුණා. දැන් මිනිසෙක් වෙන්න සුදුසුකම් ලැබිලා තියෙනවා. මේ කියගෙන යන්නේ කාගේවත් කතාව නෙමෙයි ඔබේ කතාව. ඔබ මේක මේ ලෝකෙට ආපු විදිහ. දැන් මොන මනුස්ස ජීවිතයක් ලබන්න සුදුසුකම් ලැබුවා. දැන් ඊළඟට මොකක්ද ඕනි? එඟක් ඕනේ. මනුස්ස ශරීරයක් ඕනේ. කොහෙද ශරීර තියෙන්නේ ගන්න? දැන් විඥාණය තියෙනවා. කොහෙද තියෙන්නේ? දැන් මේ මැද්දට එනවා කවුරු හරි විඥාණයක් ඇවිල්ලා ශරීරයක් හොයාගන්න. හැමදැනම කැරකිලා බලනවා මෙතන මොන පින්වන්ත මිනිස්සු ඉන්නේ කියලා කැරකිලා බලනවා. ගායන මහත්තයාට කැරකිලා බලනවා. බෑනේ ගායන් ඉන්නවා. අල්ලඟට වෙලා මේක හොඳයි. මේ පැත්තේ කලින් දෙකලා නැහැ. අඩි 6ක් විතර උසයි. මේ ඇඟි ෂෝක් කියලා බෑනේ ඒකේ ධම්මදීප හාමුදුරුවෝ. මේ හැම ශරීරයක් ඇතුළේම කවුරු හරි ඉන්නවා. කවුරුත් නැත්තම් ඒක මොකක්ද? මෘත දේහයක්, දෙත් පොඩි එකක්. එහෙනම් දැන් මෙයාට විඥාණයට අලුත් ජීවිතයක් පටන් ගන්න ඇඟක් හොයාගන්න වෙන විකල්පයක්. ඊළඟට බලනවා මව් කුසක තියෙන කලලයක හෝ ඉඩක් තියෙයිද? විශ්වාස කරන්න සෑම කලලයකම විඥානයක් ඉන්නවා. ඒක කොහෙන්ද ජීවිතේ පටන් ගන්නෙ? මව් කුස තුල කලලය නිර්මාණය වෙන්නට පෙර අවධියක් තියෙනවා. ඒකට කියනවා යුක්තාණුව කියලා. මවගේ සාපියාගේ එකතු වීම මව් කුස තුල හැදෙනවා යුක්තාණුව කියලා කුඩා සෛලයක්. ඒ දින 14ක් පමණ පවතිනවා. ඒ දින 14 ඇතුළත යුක්තාණුවට විඥානයක් ඇවිදින් වැසගත්තොත් ඒ කියන්නේ පිළිසිඳ ගත්තොත් තමයි යුක්තාණු කලලයක් බවට පත් වෙන්නේ. නොවුනොත් එහෙම නොවුනොත් ඒක ස්වාභාවිකව විනාශ වෙලා යනවා ඊළඟ මාසේ. එතකොට අපිට පේනවා ඔන්න ගර්භණී වෙන්න සුදුසුකම් ලැබපු අම්මලා මේ මානව වර්ගයේ අතර මිලියන ගාණක්. දැන් එතනින් කැමතිම අම්මා අපිට තෝරන්න බෑ. ඔය එක අපේ කැමති අකමැති දේවල් තියෙනවනේ. සමහර අයකට ආයෙනම් ලංකාවේ උපදින්නේ නැහැ. ආස රටවල් තියෙනවා. මං ආස UK. එහෙත් කොහෙද? හොඳ පැත්තක බකින්හැම් පැලස් එකේ වගේ. එහෙම ආසයි කියලා මෙහි ගිහිල්ලා පහළ වෙන්න බෑ පින්වත්නි. මෙන්න මේ සාධක දෙක බලපානවා. මොකද්ද? කර්ම ශක්තිය එක. දැන් යම් කිසි දරුවෙක් හිතනවා නම් මම මේ දුප්පත් වෙලා දුක් විඳින්නේ මගේ තාත්තා දුප්පත් හින්දා, මගේ අම්මා දුප්පත් හින්දා කියලා. ඒක වැරදි. යම් කිසි කෙනෙක්ට පින්වත්නි සැප විඳින්න වාසනාව නැත්තම්, පින නැත්තම්, පිනට ලැබෙන සැප තියෙනවා. ඒ කියන්නේ මොනවාද? ආන්දරට තියෙන අපේ බලන්න විදිහ ඉතර සැපනම් මහාන වෙන්න තව ඕන තරම් වේකන්සි තියෙනවා නේද? පොඩි ආන්දරගේ අහලා බලන්නකෝ හරි ෂෝක්ද සැපද කියලා. මට අද හාමුදුරු කෙනෙක් කිව්වා උන්වහන්සේ කතාවක්. දානේ ආවේ නැහැ කිව්වා දවල් පන්සලට. පොඩි පන්සලක්.
පොත බැලුවා දානි තියෙන්නේ කාටද කියලා. මේ මතක් වුණා මෙයාට තමයි තියෙන්නේ. ඒත් ගෙනාවේ නෑ 12:00මාර එක විතර වෙනකම් බැලුවා. ඊට පස්සේ හාමුදුරුවෝ ගාව තිබ්බක රුපියල් 120ක්. ඒකත් තරම් ළඟ කඩේට ගියා කිව්වා ක්ෂණික නූඩල්ස් පැකට් එකක් ගන්න. යනකොට දානේ බාරගෙන තිබුණු මිනිස්සයා කඩේ ගාව හිටියා කිව්වා. දැන් හාමුදුරුවෝ හිතනවා මම ගිහිල්ලා ක්ෂණික නූඩල්ස් පැකට් එකක් ගත්තොත් අර මිනිහට මොන වේදනාවක් දැනෙයිද? දානි දී ගන්න බැරුව එයාත් දාන් ඇදලා ඉන්නවා කඩේ ගාව. මම දානි නොදුන්න නැති නිසා හාමුදුරුවෝ නූඩල්ස් වළඳනවාද කියලා හිතලා එයා දුක් වෙයි කියලා හිතුණා හාමුදුරුවන්ට. හාමුදුරුවෝ දැක්කා මුදලාලි එවලු හාමුදුරුවනේ මොනවද ඕනේ? දැන් කල්පනා කරා මොකක්ද කියන්නේ? කෑම જાතියක් ඉල්ලන්න බෑ නේද? හාමුදුරුවෝ ගෝලු මට දෙන්න ෆෝන් කාඩ් එක. 119කට ෆෝන් කාඩ් එකක් අරන් ආවොත් රුපියලයි ඉතුරු. ඔය හාමුදුරුවන් වහන්සේලා අන්න එහෙම පින්වත් ජීවත් වෙන්නේ මේ ලංකාවේදී හරියට සැප විඳින හාමුදුරුවෝ ඉන්නවා 20ක් 25ක් විතර බහුතරයක් සෑහෙන කටුක ජීවිත ගෙවන්නේ. පිනට සැප විඳින ජීවිත කියලා කියන්නේ ඕම නෙමෙයි. සමහර ළමයි ඉන්නවා ඉපදිලා ගෙවල් වල හැදිලා වැඩිලා එළියට පහිනකොට අවුරුදු 16න් 18න් විතර කොල්ලට තීරණය කරලා තියෙන්නේ මං අද කොයි වාහනේද යන්නේ? තාත්තට තියෙන වාහන 25ක් විතර. හැම සැප සම්පතක්ම තියෙනවා. සල්ලි හම්බ කරලා තියෙනවා. වෙන රටවලත් දේපල අරන් තියෙනවා. අපි එහෙමයි නෙමෙයිනේ. අපි ඔක්කොමලා දුප්පත් පවුල් වල සාමාන්‍ය පවුල් වල ළමයි. හැමදේම මහන්සි වෙලා දුක් විඳලා ලබා ගන්න ඕනේ අය. පිනට පහළ වෙලා නැහැ කාටවත්. පින්වත්නි යම් කිසි දරුවෙක් ඉන්නවා කියලා හිතන්න හරි කටුකව උපදින්න දුෂ්කර ජීවිතවලට මුහුණ දෙන්න තමයි යාගේ කර්ම ශක්තිය තියෙන්නේ. ඉතින් අලි ගහන කැලේ ඈත පාරක් තොටක් නැහැ විදුලිය නැහැ. හේනක් මැද්දේ තියෙන පැල්පතක අලිත් එක්ක ජීවත් වෙන්න තියෙන කටුක පළාතක උපදින්න. දැන් වැරද්ද ඒ තාත්තගේද? නෑ. මම පුංචි කාලේ දුක් විඳා නම් ඒ දුක් විඳින්න මට කර්ම ශක්තිය සකස් වෙලා තියෙන්නේ නැති. හැබැයි ඒක සදාකල් උරුම කරගන්න ඕනේ. අපි දක්ෂ වෙන්න ඕනේ දුක පරද්දලා දිනන්න. ඒත් අපි හොයනවා අපේ කර්ම ශක්තියට ගැළපෙන මට්ටමේ අම්මෙක් තාත්තෙක් කොයිද ඉන්නේ? ලස්සන රූපයක් ලබන්න හැමෝම ලස්සනයි. සාපේක්ෂව සුරූපී අය ඉන්න ඕනේ. ඒගොල්ලෝ ගොඩක් ලස්සන නිසාම එයාට විශේෂ වරප්‍රසාද ලැබෙනවා. සුරූපී වෙලා උපදින්න වාසනාවක් තියෙනවා නම් එයා හොයනවා එහෙම සුරූපී රූප සම්පත් තියෙන අම්මා කෙනෙක්. තේරෙනවද? අපේ කර්ම ශක්තියත් එක්ක අපි ගලපනවා. දෙවෙනි කාරණාව තමයි අපි ගලප ගන්න ඕනේ අපේ සසර ප්‍රාර්ථනා. විශේෂයෙන් මනුස්ස ජීවිතයකට එන හැමෝම වගේ පින්වත්නි මොනවා හරි යහපත් අරමුණු වලින් මේ ලෝකෙට එන්නේ. සමහර අය එන්නේ ලෝකෙට පිට වෙන්න, මිනිස්සුන්ට උදව් කරන්න, සත්තුන්ට උදව් කරන්න, සමාජ සේවය කරන්න, ධර්මය ඉගෙන ගන්න, පැවිදි වෙලා බණ කියන්න, පින් පුරා ගන්න, දෙව්ලොවින් එනවා සමහර අය පින් අඩු වෙනකොට පින් කරගෙන. ඒ වගේ යහපත් අරමුණු වලින් එන්නේ. දැන් එහෙම යහපත් අරමුණකින් එන කෙනෙක් තමන්ගේ ඒ සංසාර ප්‍රාර්ථනා අනුව තමන්ට මේ අරමුණට යන්න මේ අම්මා උදව් කරයිද මේ තාත්තා උදව් කරයිද කියලා බලලත් අම්මා තාත්තා තෝරනවා. එහෙම අපි තෝරගන්නවා මේ අම්මා මට හොඳයි. එහෙම හිතලා අම්මාගේ මව් කුසේ අර යුක්තානුව දින 14ක් ඉක්මෙන්නට පෙර අපි ගිහිල්ලා ඒකේ ධර්මයේ කියන්නේ බැස ගන්නවා කියලා. යුක්තානුවේ විඥානය කියා බැස ගන්නවා කියලා. ඒ කියන්නේ ඒකට බුදුරජාණන් වහන්සේගේ වචනේ ප්‍රතිසන්දිය ලබනවා, පිළිසිඳ ගන්නවා. දැන් අම්මා මේක දන්නවද? මෙහෙම එකක් වුණා කියලා දන්නවද? දැන් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳගත්ත දවසේ මහා මායා දේවීතමෝ ලස්සන හීනයක් දැක්කා. සුදු ඇටපැටියෙක් සුදු නිලුමක් අරගෙන අහලා තිරනේ සතරවරම් දෙවිවරු මහා මායා දේවිය ඔසවාගෙන ගොස් අනවතත්ව විලෙන් නහවා සේදරෙදි හන්දවා සුවඳ ගල්වා සුවනින්දකටපත් වුණාට පස්සේ සුදු ඇටපැටියෙක් ඇවිල්ලා මව්කුසට ඇතුළු වුණා වගේ දැක්කා.
ඔයා පිළිසඳ ගත්ත දවසේ අම්මා එහෙම දැකලා තියෙනවා. ඔය අම්මා ළඟ ඉන්නවනම් අහන්න. අම්මේ මං උපදින්න මාස 9කට කලින් මානෙම ලස්සන හීනියක් දැක්කද? සුදු වැද්පැටියෙක් ආවද? සුදු මුව පැටියෙක්. සුදු හා පැටියෙක්. එහෙම නැත්තම් අම්මා හීනෙන් දැක්කද කුලප් වෙච්ච මීහරකෙක් හරි අම්මට ඇවිල්ලා අයින්නවා වගේවත්? නෑ එහෙම දැක්කේ නෑ. අපි අපේ කැමැත්තට හිතුවක්කාරකමට මව් කුසේ පිළිසඳ ගත්තේ අම්මගෙන් අහලවත් නෙමෙයි. දැන් ඉන්නව හැංගිලා මව් කුසට. බලහත්කාරයෙන් අම්මාව තාත්තව විශ්වාස කළ මේ මිනිස්සයා අපිව රකී කියලා තාත්තව විශ්වාස කරගෙන අම්මාව විශ්වාස කරගෙන මව් කුසේ දැන් හැංගිලා ඉන්නවා. සති 6ක් මාස 1කමාරක් 2ක් 3ක් ඔය වගේ කාලයක් යනකොට තමයි අම්මා දැනගන්නේ. දැන් බලාගෙන ගියාම මේ අපි ඇවිල්ලා මිසක් එයාගේ උමනාවට ගෙන්නගෙන නෙමෙයි. ඒගොල්ලෝ දරුවෙක් පැතුවා ඒක හරි. ඔබටම එන්න කියලා කිව්වේ නෑනේ. ඒ අම්මා හොඳ හින්දා තාත්තා හොඳ හින්දා ඔබට ඕනේ හින්දා ඔබ ආවා. පින්වත්නි අම්මා විසින් ආරාධනා කරලා ගෙන්නගත්ත එකම එක දරුවයි මේ ලෝකේ ඉන්නේ. ඒ කවුද? ඔයාලා අහලා තියෙනවද? විහාරා මහාදේවී කියලා කෙනෙක්. විහාරා දේවී කියලා කියන්නේ කැලණිතිස්ස රජුරුවන්ගේ දුව. අර සුනාමියක් ආපු වෙලාවක ඒකෙන් රට විනාශ වෙන නිසා දෙවියෝ කෝප වෙලා දෙවියෝ සංසිඳවන්න ඕනේ කියලා රජුරුවන්ගේ දුව මෝදට දැම්මා. කතාව දන්නවනේ. ඉතින් විහාරා කුමරිය ගිහිල්ලා කිරින්දේ වෙරළට ගොඩ ගහලා තිබුණා. කාවන්තිස්ස රජුරුවන්ට ආරංචි වෙලා දකුණේ කාවන්තිස්ස රජුරුව මේ ලස්සන කුමාරිකාවක් වෙරළට ගොඩ ගහලා ඉන්නවා කියලා ඇවිල්ලා ඇයව අරගෙන ගිහිල්ලා ප්‍රතිකාර කළා හරි අමාරුවෙන් බේරගත්තා. ඇයට සිද්ධ වුණා කාවන්තිස්ස රජුරුව සමග විවාහ වෙන්න. කාවන්තිස්සට 47යි විහාරා කුමරියට 17යි එතකොට. ඒත් විවාහ වෙන්න වුණා. මොකද මේ ඇයගේ ජීවිතය බේරුවේ ඔහු නිසා. දැන් විහාරා කුමරිය ටික කාලයක් ගිහිල්ලා රජුරුවන්ගෙන් අහනවා ස්වාමීනි මම හරිය ආසයි පන්සල් යන්නද? රජුරුව කියනවා එහෙනම් ඔයා යන්න මේ ළඟ තියෙනවා ගෝඨපබ්බත විහාරය කියලා පන්සලක්. ඒකට යන්න කිව්වා. ගෝඨපබ්බත කියන විහාරය අදටත් කිරින්දේ තියෙනවා නටබුන් වශයෙන්. ගෝඨපබ්බත විහාරය හැදුවේ ගෝඨාභය රජුරුව. ඒ කවුද? ගෝඨාභය රජුරුව මහින්ද මහත්තයාගේ මල්ලි. ඊට ගොඩ කාලයකට කලිනුත් හිටියා ගෝඨාභය කියලා රජ කෙනෙක්. ගෝඨාභය රජුරුවන්ගේ පුතා තමයි කාවන්තිස්ස කියලා කියන්නේ. ඒ කියන්නේ විහාර මහා දේවියගේ මාමණ්ඩි තමයි ගෝඨාභය රජුරුව. දැන් සැමියාගේ තාත්තා. එතුමා හදපු ගෝඨපබ්බත විහාරයට යන්න කිව්වා. දැන් ගෝඨපබ්බත විහාරයේ වඳින්න නිතර යනකොට දේවි දකිනවා පුංචි හාමුදුරුවෝ කෙනෙක් කළුගල් උස්සගෙන කන්දක් නගිනවා. හැමදාම එක දවසක් නෙමෙයි. නිතරම මේ ලොකු ගලක් උස්සගෙන පොඩි හාමුදුරුවෝ කන්ද නගිනවා. ඒක තියලා එනවා ආය ගලක් තරන් යනවා. අර මෙහෙත් තියෙන චූටි හාමුදුරුවෝ කෙනෙක් මට මෙතෙන්ට පේනවා. ආන්හෙන්ගුඩ. චූටි හාමුදුරුවෝ කෙනෙක් අවුරුදු 11යි වයස ඒ චූටි හාමුදුරුවන්ට. දැන් ලොකු හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා දේවිය ඇහුවා ස්වාමීනි අර පුංචි හාමුදුරුවෝ ඇයි ওই තරම් වැඩ කරන්නේ? මේ කවුරුත් එහෙම බර වැඩ කරන්නේ. ඒ චූටි හාමුදුරුවෝ කළුගල් උස්සන්නේ කියලා ඇහුවා. ලොකු හාමුදුරුවෝ කියනවා දේවී මේ පන්සල හැදුවේ ගෝඨාභය රජුරුව උනාට අපිට චෛත්‍යයක් හදලා මේ මිනිස්සුන්ට වන්දනාමාන කරන්න සෑයක් නැති නිසා අපේ චූටි හාමුදුරුවෝ මේ කන්ද මුදුනේ චෛත්‍යයක් හදනවා. දේවි කිව්වානේ මට බලන්න ආසයි ස්වාමීනි කියලා කීප බැලුවාම නොකර භාගයක් විතර ගල් ගොඩ ගහලා චෛත්‍යයක් හදන්න ලෑස්තිය. දේවි කිව්වා චූටි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වයසට ඔහොම මහන්සි වෙන්න හොඳ නෑනේ. මම රජුරුවන්ගෙන් උදව් අරගෙන මේ චෛත්‍ය හදලා දෙන්නම්. සති දෙකක් කල් දෙන්න කිව්වා. පුංචි හාමුදුරුවෝ මේ ගණන් ගත්තේ නෑ. දේවි සති දෙකකින් චෛත්‍ය හදලා දෙන්න පොරොන්දු වෙන්න ආවා. එනකොට පොඩි හාමුදුරුවෝ දිගටම අර පරණ විදියටම කළු ගල් ඇදලා
දැන් ලෙඩ වෙලා ඇඳට වෙලා වැටිලා ඉන්නවා. හරියට කලබල වෙලා දේවි වෛද්‍යවරු ගෙන්නලා කිව්වා මට පොඩි හාමුදුරුවෝ සනීප කරලා දෙන්න ඕනේ ඉක්මනට. වෛද්‍යවරු බලලා කිව්වා දේවි පුංචි හාමුදුරුවන්ගේ මේ අභ්‍යන්තර අවයව සියල්ල තැරිලා වකුගඩු පෙනහළු බඩවැල් සියල්ල බඩ ඇතුලේ තැලිලා ලේ වහනේ වෙලා බේරන්න බෑ. පැය දෙකක් ජීවත් වෙයි කිව්වා. දැන් දේවිට හරි දුකයි. අඬමින් මාලිගාවට ගිහිල්ලා හැදුවා දැහැත් පට්ටියක්. මේ මෙතනක් තියෙනවා. මේ ගයන් මහත්තයා මේ දැහැත් පට්ටියක් කෙනක් දුන්නා. මේ වගේ එකක් හැදුවා. මේ දැහැත් පට්ටියක් දෙන්නේ ඇයි සාමාන්‍යයෙන්? දැන් ධර්ම දේශනාවට කලින් දුන්නේ ඇයි මේ ඔක්කොම වෙනුවෙන් තමයි දුන්නේ. මොකක්ද මේකෙන් කියවෙන්නේ? මේ බණ කියන ගමන් ඉතින් විතක් එහෙම කන්ද කියලාද මේ පුවතිනෝ නෑ පින්වත්නි අපි සාමාන්‍යයෙන් මේ අභ්‍යන්තරික ආසියාතික මිනිස්සු දකුණු ආසියාතික මිනිස්සු සම්ප්‍රදායක් තියෙනවා කෙනෙකුට යම් කිසි දෙයකට ආරාධනා කරද්දී ඉන්විටේෂන් දෙද්දී කියන ගෞරවණීයම විදිහ තමයි මොනවද දීලා කියන එකද? බුලත් දීලා කියන එක. කන් වල තාම ඒවා තියෙනවා. මගුල් කිව්වද? බුලත් දුන්නද? නෑ කාට දුන්නේ? එහෙනම් යන්න එපා. කියනවා නේද? ඈ බුලත් කොලෙන් 7.50යි. කාණ්ඩ එක 250යි. ඒත් අපිට බුලත් ලොකුයි. නේ? ඒක ඇතුලේ තියෙනවා වෙනම සංස්කෘතියක්. දැන් දේවි හැදුවා ඒ වගේ ආරාධනා වට්ටියක්. මේ අර පොඩි හාමුදුරු පනා දිනවා. ඒ ඇස්සේ කලබලින් දෙහත් වට්ටිය හැදුවා. හැබැයි වෙනසක් තියෙනවා. දැන් වංශ කතාවල කියනවා බුලත් කොළ 40ක් ගත්තා කියලා. බුලත් අතකට ආරාධනා වට්ටියකට බුලත් කොළ 40ක් ගන්නවා. ඇයි? මොකද සම්බන්ධය? බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා 49ක් තිබුණා කියලා ධර්මයේ කියනවා. ඒ සංකේතවත් දෙන්න තමයි බුලත් කොළ 40ක් ගන්න. දන්ත ධාතුන් කියන්නේ මොනවද? දත්. අම්මලා දත් කීයක් තියෙනවද? දැන් නෙමෙයි. හොඳට හිටිය කාලේ 32ක් තියෙනවා. අපිට වඩා එතකොට කීයක් වැඩිද බුදුරජාණන් වහන්සේගේ දත්? 8ක් වෙනවා. හැබැයි ඒක අර නලදත් වගේ තනින් තනින් ඇවිල්ලා තිබුණේ සමව තිබුණ කෙලවරට යනකොට උඩ ඇඳ 20යි යට ඇඳ 20යි. ඉතින් ඒ සිහිපත් කරලා තමයි බුලත් කොළ 40ක් කියලා වෙනසක් තියෙනවා මේ අපි දැන් හදන දෙහත් වට්ටියට වඩා එදා මිනිස්සු හැදුවේ බුලත් කොළ 40යි මැද්දට තියන්නේ මොනවද? මල්. දැන් මේ පස්සේ ඔක්කොමලා විට වළඳන්න ගත්තට පස්සේ තමයි මේවත් එකට එකතු වුණේ. අදටත් ඔය කිරින්දට දකුණට මාතරට කතරගමට ගියාම ආරාධනා වට්ටියට ඒගොල්ලෝ තියන්නේ මල්. වැටකියා මල් තියලා තමයි විහාරාදේවි ආරාධනා වට්ටිය හැදුවා කියන්නේ. දැන් මේක හදාගෙන ඇවිල්ලා පොඩි හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා දීලා කියනවා මෙහෙම පොඩි හාමුදුරුවනේ මගේ ජීවිතේට දැක්ක වීරම චරිතය ඔබ වහන්සේ. ඇත්තටම ඉතින් අර සුනාමිය වෙලාවේ මොහොතට දාන්න කියද්දි ඔක්කොම හැංගුණානේ. මේ විහාරාදේවි තමයි එළියට ආව මාව දානවා. ඇය හරි වීර කාන්තාවක්. ඇයට වඩා වීරෙක් ඇය දැකලා නැහැ. දැන් ඇය කියනවා ඔබ වහන්සේ තමයි මම දැක්ක වීරම චරිතය. ඇයි එහෙම කියන්නේ? පින්වත්නි වීරත්වය කියන එක තීරණය කරන්නේ චණ්ඩිකම මත නෙමෙයි. කීයකට ගහලා තියනවද? කීයක් එක ගහ ගන්න පුළුවන්ද? කාටද බය? කාටවත් බය නැද්ද? එහෙම නෙමෙයි. වීරයෝ කියලා කියන්නේ චණ්ඩින්ට නෙමෙයි. මං චණ්ඩි දැකලා තිනවා මම බන්ධනාගාර 3ක අනුශාසක වශයෙන් කටයුතු කරනවා. ඔය ඉන්න දාමරික කට්ටිය එක්ක මම සාකච්ඡා කරලා තියෙනවා ඒගොල්ලෝ හිත හදන්න පුළුවන්ද බලන්න. පින්වත්නි මම දැකලා තියෙනවා ඒගොල්ලෝගේ චණ්ඩිකම් වල තරමද එක සැරයක් එක ජනාධිපති කෙනෙක් තීන්දුවක් ගෙනාව මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියලා සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කාලේ කඹ හැමක් ගෙනාව. ආන් ඒ කඹ ගෙනාපු දවස්වල හැමදෝම බන්ධනාගාරේ වාට්ටු හොදනවා. ඇයි? අර දරුණුම චණ්ඩි ඒගොල්ලෝ කොහොමද උස් මොසන් මේ කාලේ අන්තිමට නෑ එහෙම කරන්නේ නෑ කියලා නිකන් සනීපුන්නේ.
බයයි. පිස්තෝල ඉනී ගහන් ඉන්නේ උන් ඔක්කොම බයයි. මයට නේ ගහන් ඉන්නේ. නේ. අපි ගාව තියෙනවා. මේ මන්ද අපි බයද කාලෝ. නේ. මරයි කියලා බයට නේ ඉනේ ගහන් ඉන්නේ. ඇත්තටම වීරයෝ කියන්නේ කාටද? පරාර්ථකාමී මිනිස්සුන්ට. අනිත් අය ගැන හිතන මිනිස්සුන්ට පරාර්ථකාමීත්වයේ චුට්ටක් හරි තියෙනවා නම් සාපේක්ෂව වීරත්වයට තියෙනවා. පාරට පොල්ලත්තක් වැටලා තියෙනවා හැමෝම ওইක උඩින් යනවා. හැමෝම වෙට්ටුවක් දාලා පොල්ලත්තම ගෑල්ලා යනවා. එකෙක් බයිසිකලේ නවත්තලා පොල්ලත්ත අයින් කරලා යනවා. ඒ පාරේ ගිය ඔක්කොටම වඩා වීරයා කවුද එතකොට? ඒ මිනිහා. Taman ගැන විතරක් නෙමෙයි හැමෝම ගැන හිතන පරාර්ථකාමී මිනිස්සු තමයි වීරයෝ කියන්නේ. පොඩි හාමුදුරුවෝ අපවත් වෙන තැනට වැටුණේ පරාර්ථකාමී අරමුණක් වෙනුවෙන් කැප වෙලා. වෙන මොනකටවත් මහන්සි වෙලා නෙමෙයි මිනිස්සුන්ට වඳින්න සෑයක් හදලා. ඉතින් පොඩි හාමුදුරුවන්ට දේවි කියනවා ඔබ වහන්සේ බේරන්න මට දැන් බෑ. මේ වෛද්‍යවරු කියනවා බේර ගන්න බෑ කියලා. අනේ පොඩි හාමුදුරුවනේ මමයි කාවන්තිස්ස රජුරුයි මේ දිනවල පොතෙක් පතනවා. ඔබ වහන්සේ අපවත් වුණොත් මේ ආරාධනාව පිළිගෙන මගේ කුසේ පිළිසිඳ ගන්න කිව්වා. පොඩි හාමුදුරුවෝ හොඳ සිහියෙන් දැහන් කට්ටිය ගත්තා. ඊට පැය කිහිපයකට පස්සේ අපවත් වුණා. ආදාහනීය දවසේ වැඩම කරපු මහරහතන් වහන්සේලා දේශනා කළා දේවි පැතූ ලෙසම අපවත් වූ පොඩි හාමුදුරුවෝ විහාරා දේවියගේ කුසේ පිළිසිඳ ගත්තා. කාවන්තිස්ස මහරජුරුව තාත්තෙක් වෙන්න යන්නේ කියනකොට මලගෙදර ආදාහන උත්සවයේ දුක පැත්තක තියලා මිනිස්සු ප්‍රීතිഘോഷා කළා. පොඩි හාමුදුරුවෝ නැති වුණේ නෑ අපිට ආපහු හම්බෙන්න යන්නේ. හංසලේ පොඩි හාමුදුරුවෝ රජුරුවන්ගේ පුතා වෙලා ඔටුන්න හිමි කුමාරයා වෙලා උපදිනවා කියලා මිනිස්සු ප්‍රීතිഘോഷා කළා. කවුද ඒ පුතා? කාවන්තිස්ස රජුරුවන්ගේ විහාරා දේවියගේ පුතා කවුද? ගාමිණී අභය රජතුමා. එතද ඒ දුටු ගැමුණු කියනවා එහෙනම් කුඩු කුඩු දාලා. ඒ කවුද එතකොට? ඒ රුවන්වැලි මහා සෑය හදපු රජතුමා ගාමිණී අභය රජතුමා. රට එක්සේසත් කළ රජතුමා ගාමිණී අභය රජතුමා. එතුමාට පට බැඳපු අනුවර්ත නාමයක් තමයි දුටු ගැමුණු කියන්නේ. එලාර රජු මේ රට පාලනය කරා අවුරුදු 47ක්. එලාර කියන්නේ රජෙක් නෙමෙයි. එලාර කියන්නේ වෙළඳාමේ ආපු එක්කෙනෙක්. මේ රටේ මිනිස්සු කොච්චර අහිංසකද බලන්න. එනේන වෙලෙන්ද මේ කාල ගන්නවා. ආක්‍රමණ 97ක් තියෙනවා. වෙළඳාමෙන් ඉන්දියාවේ. එනේම මේක රජකම උදුර ගන්නවා. ඉතින් එලාර අල්ලගත්ත පාර පින්වත්නි නොකඩම අවුරුදු 47ක් පාලනය කළා. හිතන්නකො මේ රටේ මිනිස්සුන්ට කොච්චර අහිංසකද කියලා. එන්නේ කාට අහුවෙනවා. දැන් කියලා ලොකු වෙනසන්නේ ඉතින්. අර අවශ්‍යන්න පුළුවන්. දැන් ඉන්නේ කමන්නේ තව පහකින්. පහින් පහ බලාපොරොත්තු තියන් ඉන්න මිනිස්සු තමයි ඉන්නේ. ඉතින් කවුරුත් එලාරට එරෙහිව සටන් කළේ නේ අඩුවතර මේ කාවන්තිස්ස රජුරුවා. එයාගේ පුතා ගැමුණු කුමාරයා තමයි ගාමිණී කුමාරයා තමයි සටන් කළේ. ගාමිණී කියන පාලි නම සිංහලෙන් කියන්නේ ගැමුණු කියලා. එලාර රජු ඔහුව හැඳින්වුවේ මොන ගාමිණී කියලාද? දුෂ්ට ගාමිණී කියලා. හැම තැනම කියන්නේ එලාර රජු විසින් කියන්නේ දුෂ්ට ගාමිණී. දැන් එලාර විසින් දාපු නම තමයි අපි කියන්නේ. දුෂ්ට ගාමිණී නොහොත් දුටු ගැමුණු කියලා. දුටු ගැමුණු කියන්නේ තේරුම මේක. දුෂ්ට ගාමිණී. ඒකත් කියන්නේ අඩුම තරමේ හිත ඇතුලේ තියාගන්න එයා අපිටත් කරපු ඇති දුෂ්ටකමක් නෑ. ඉතර තමයි හිටියේ රජෙක් මේ රටේ. හරියම මේ පින්වත්නි එතුමාගේ නම ගාමිණී අභය රජතුමා දුටු ගැමුණු කියලාත් කියනවා. වංශ කතාවල තියෙන්නේ ගාමිණී අභය නම් නිරඳු කියලා. අන්න එයා විතරයි අම්මා ආරාධනා කරලා ගෙන්නගත්ත දරුවෙක් ගැන මම අහලා තියෙන්නේ. අපි ඔක්කොම අපිට ඕනේ ඉඳා. එහෙම ඇවිල්ලා මව් කුසේ හැංගිලා ඉන්නකොට අම්මා දැනගත්තා. ඕනේ නම් අම්මට ප්‍රතික්ෂේප කරන්න දීපු අම්මෝ ඇති මේ දෙන්නෙක් ඉන්නවා හොඳනෙක් ඉන්නවා ඇති. සමහර පවුල්වල පින්වත්නි දරුවෝ 13යි 12යි
10යි. අම්මා එතකොට මොන දුකක් විඳලා තියෙනවද? පින්වත්නි දරුවෝ 10ක් ඉන්න පවුලක නම් හිතන්න අම්මා මාස 90ක් දරුවෝ කුසේ තියන් ඉන්නවා. අවුරුදු 5කට තියෙන්නේ මාස 60යි. ඒතර මේ අම්මා අවුරුදු 7ක් විතරම දරුවෝ කුසේම තියන් ඉඳලා තියෙනවා. හිතන්නකෝ. විශාල දුකක් විඳිනවා අම්මෙක් දරුවෙක් නිසා. අම්මා ඒක දැනගෙනත් අපි ආවා අපි ඇවිල්ලා ඉන්නවා කියලා දැනගත්තාම ප්‍රතික්ෂේප කරේ නෑනේ. බාරගත්තා. කවන්නේ මට වැඩි නෑ තාත්තගේ ඔදුවට බර ඩබල් ට්‍රිපල් වෙනවා නේද? මෙච්චර මහන්සි වෙලත් මේ එකෙක් කරගන්න බැරුව මං තව එකෙක්. කමන්නේ මට වැඩි නෑ පුතේ කියලා බාරගත්තා. තුන්වෙනි ආව බාරගත්තා. හතරවෙනි ආව තාත්තා අන්තිමට තාත්තයි අම්මයි තමන්ගේ ජීවිත පැත්තක දාලා එයාලට ජීවිතයක් නැති වෙලා ගියා. ඒගොල්ලෝ ඉපදුනේ අපි වෙනුවෙන් කියලා හිතාගෙන ඒගොල්ලෝ වැඩ කළා. අන්තිමට ඒගොල්ලෝ මොනවද කාලා නැහැ, ඇඳලා නැහැ, ආසතනක ගිහින්නේ. ඒගොල්ලෝ ජීවිතයක් විඳලා නැහැ. අපි බලෙන් මේ මිනිස්යාගේ ජීවිතය අත්පත් කරගෙන ඒ ශරීරේ උරා බීලා ලේ ටික බීලා ලේ ගඳයි, ලේ අප්‍රසන්නයි නිසා අම්මා ඒ අප්‍රසන්න ලේ පොවන්න නැතුව ලේ කිරි කරලා සුවඳ සුදු පාට කිරි කරලා බෙව්වා. මේ මිනිස්යාගේ ජීවිතේ උරා බීලා අපි හැදුනේ කිව්වා. එයාගේ ජීවිතය අතහැරියා. ඉතින් අපි ණය නැද්ද? බුදුරජාණන් වහන්සේ ළඟට ආව ජීවක කියලා වෛද්‍යවරයෙක් ඇවිල්ලා කියන ස්වාමීනි මගේ අම්මා මට කිරි දීලා නැහැ. කන්න දීලා නැහැ. පෝෂණය කළා නැහැ. රැකලා නැහැ. හොඳ නරක කියලා දීලා නැහැ. මාව දීවුන ගමන් කසල ගොඩකට විසිකලා කියලා තමයි ආරංචි. ඒ ස්වාමීනි මම මගේ අම්මට පින් දෙනවා උදේටයි හවසටයි හැමදාම. මේ ළඟදී ප්‍රවෘත්තියක් විකාශය වුණා වවුනියාව රෝහලේ ද්‍රවිඩ කාන්තාවක් අවුරුදු 17ක තරුණියක් උදරාබාධයක් කියලා රෝහල්ගත වෙලා මධ්‍යම රාත්‍රියේ රෝහලේ වැසිකිළියට ගිහිල්ලා දොර වහගෙන සැහැණ වෙලා කෙල්ල නැහැ. බලපුවම මෙයා ගියාමයි නැහැ කියලා දොර කඩලා බැලුවා නැහැ ඇතුළෙත් නැහැ කෙල්ල තල්ලන් ගිහලා. එළියෙන් හැමෝම චූටි දරුවෙක් අඬනවා. දරුවෙක් බිහි කරලා වැසිකිළියේ ජනේලෙන් එළියට විසි කරලා මේ කෙල්ල තියෙනවා. තේරෙන්නේ නැහැ ඉතින් 17ක් කියන්නේ. මේ වගේ දෙයක් තමයි ජීවිතේ අම්මා කළේ. බිහි කළා විසි කළා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ඇහුවා ජීවක ස්වාමීනි මං වෙනුවෙන් මොනවත්නම් කළා නැහැ. කිරි ටිකක්වත් දීලා නැහැ. හැබැයි මම හරියට පින් දෙනවා. මම හරිද වැරදිද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මව් කිරි නොදුන්නත් අම්මාට ඔබ ණයයි. එහි කුසේ තියාන හැදුවා ඔබ මේ ලෝකෙට ගෙනාවා. ඒකට ණයයි. ඒ නිසා දිගටම විදියට පින් දෙන්න ඕන. අපි කොච්චර ණයද? අපේ අම්මා මොනවාද නොකලේ? ඔය ඉන්න දරුවෝ හිතන්න පුතේ දුවේ ඔයාලා හිතන්න. එයාගේ ජීවිතේ අතහැරලා අපේ වෙනුවෙන් කැපුණේ. ඔයාගේ අම්මා ළඟ ඉන්නවනම් දැන් බලන්න අම්මගේ හැටි. අම්මා ඉස්සර ඔයාට වැඩිය ලස්සන ඇති. හැබැයි එයාව අතහැරලා මගේ අම්මත් එහෙමයි. දැන් අද මගේ රියදුරු නැතුව මම මගේ මල්ලි එක්ක ආවා කාටිකින් මගේ මල්ලියත් මම වගේම අඩි 6යි අඟල් එකක් උසයි. අපි අලි වගේ හැදුනට මගේ අම්මා හරි චූටි. එට්ටුයි. එයාව දැක්කහම හරි වේදනාවක් කියලා මල්ලිමයි කතා වෙනවා. ඇයි එහෙම වුනේ? එයා ඉස්සර හරි ලස්සනයි. පරණ ෆොටෝ හොයාගෙන බලුවා. ලස්සන කෙල්ලෙක්. අම්මට අවුරුදු 21 දී තමයි මාව හම්බෙලා තියෙන්නේ. එතනින් එහාගේ ජීවිතේ ඉවරයි. එතනින් පස්සේ අපි වෙනුවෙන්ම කැප වෙලා දිය වෙලා ගිහිල්ලා අපි දිහා බලාගෙන සතුටින් ඉන්නවා යා. හැම අම්මෙක් මෙහෙමනේ මැරෙන කම්ම දරුවෝ වෙනුවෙන්ම කරලා දරුවන්ටම සෙත්පතලා මැරිලා යනවා. මේ පුතාලා තුන්දෙනා මේ ගයාන් නුවන් උදත් අම්මට හරිය ආදරේ දරුවෝ. ඒ අම්මා හරියට දුක් විඳලා මේ දරුවෝ ගොඩනගන්න නැත්තේ. ඉතින් මේ වටිනාකම හොඳට දැනගෙන තමයි මේ පින්කම කරන්නේ. ගිය අවුරුද්දෙත් කළා කියලා කිව්වා. ඕනෑම දෙපාරකට නෙමෙයි මේ කරන්නේ. අම්මගේ අවුරුදු දෙකක නම් ඕනෑම දෙපාරකට මිනිස්සු බයිනවට කරන්න ඕන නම් ওই පොඩියට ඔයගේ මුල්ලේ පුටුවක් තියලා කොට ගාලා බර ටිකක් කියලා. නේ.
ඉන්දියාවට ටිකක් කන්න දීලා යවන්න තිබ්බ නෑ මේක කරන්න පුළුවන් උපරිම අද කාලේ පින්වත් මිනිස්සු කොච්චර හම්බ කරත් මේ සල්ලි මදි. එහෙම කාලෙක ලක්ෂ ගණන් වියදම් කරගෙන මේවා කරන්නේ අම්මා වෙනුවෙන් කොච්චර කළත් අපි මදි නිසා. අපේ ජීවිතේ විශාල ණයක් තියෙනවා අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ණය කළගුණ සලකලා නම් ඉවර කරන්න බෑ. ඒ කියන්නේ අම්මා කරපුවට අපි කරලා මදි. අපිට එහෙම කරන්නත් බෑනේ. අපි දන්නවද ඒගොල්ලෝ අපි වෙනුවෙන් කොච්චර කැප වුණාද කියලා. දැන් ඉන්න වැඩිහිටි අය හිතන්න, තරුණ අය හිතන්න. ඔබ ඉපදිලා තියෙන 1990 මුල නම් ඊට පෙර නම් මේ රටේ හරිම අමාරු කාලවල ඉපදිලා තියෙනවා. මම ඉපදිලා තියෙන්නේ 90 මුල. එතකොට මම අහලා තියෙන විදිහට මේ දවස්වල හරි මාත්‍රකා ඒ දවස්වල තිබ්බ සිද්ධි මේ කොමිෂන් වාර්තා මම ප්‍රවෘත්ති බලනකොට මම හිතන්නේ මෙච්චර කාලෙකනේ අපේ අප්පච්චි අම්මයි අපිව මේ ලෝකෙට බිහි කරලා හැංගි ජීවිතේ රැකගෙන තරුණ ජීවිත විනාශ වෙන කාලෙක හරියට දුක් විඳින්න නැතිනේ. ඊටත් පෙර කරන්ට් එක නැති, වෛද්‍යවරු නැති, පාරවල් නැති කාලෙක, තොරතුරු තාක්ෂණය දියුණු නැති කාලෙක අම්මලා තාත්තලා ඔබව මැරෙන්න නොදී කොහොම හරි ලොකු කරලා තියෙනවා නේ. ලෙඩ වෙනකොට තාත්තා කරේ තියන් කොච්චර දුවලද? දොස්තර මාත්‍ර හොයන්ගෙන. රෑ කීයක් අම්මා නිදිවරලා නැද්ද? පින්වත්නි නිකන් හිතන්න අපි චෝටි කාලේ අපිව නාවලා තියෙන පිරිසිදු සස්සන ඇඳුමක් අඳලා පවුඩර් දාලා කිරි පෝලා කවි කියලා නලවලා තියලා යන්තම් නින්ද ගියා කියලා අම්මා යනවා බත් ටිකක් කන්න. ඕනම්ම බෙදාගෙන බත් ටිකක් කකා ඉන්නකොට ආයෙ මටනවා. ඇවිල්ලා බලනකොට කක්කා දාගෙන ඒවත් කාගෙන නාගෙන ආයි නාවුනාට එහෙම කාලයක් තිබ්බා ඔක්කොටම හොඳද? අරන් ගාගම්ම මූණේ හිටියා චූටි කාලේ. එහෙම තමයි පටන් ගත්තේ. දැන් අම්මා මොකද කියන්නේ? ඔහෙ අඬපන්. මං ඉන්නේ කියනවාද එහෙම? මට වත් කන්න ඕනේ දැන්. එහෙම කියන්නේ අර බත් එක පැත්තක ඉඳලා අන්නේ මොගේ පුතා කියලා අරගෙන හොදලා පිහලා හිදියට වැඩිය සෝඳ කරලා ආයෙ කිරි දීලා ආයෙ නලවලා ආයෙ නිදි කරලා අර ඉතුරු බත් ටික කනවනේ කියන්නේ. දැන් ඕකම ඔබට පුළුවන් ද ඔබේ අම්මට කරන්න දවසක? අම්මා වයසට ගිහිල්ලා අපි නාවනවා. නාවල ඇඳුමක් අඳවලා අහනවා අම්මේ ටොයිලට් යන්න ඕනද? එහෙම නෑනේ වයසක යන්න ඕනේද? අද්ද නැතුව ඉන්නවා. එහෙනම් ගිහලා ඇඳින් තියලා ඔන්න අපි කනවා. ඕම් අම්මත් කක්කා දාගෙන අඬනවා. කෑ ගහනවා. දැන් තරහා යනවා ළමයිට. මොන මගුලක්ද අම්මේ ඔයාගෙන් ඇහුවේ ඒක තමයි මොන කරදරයක්ද මේ දෙන්නේ? බලන්න පලිගණ්ඩ වගේ මේ මිනිස්සයා කී පාරක්ද මං ඇහුවා ඕන්නේ කියලා දැන් බලන්න බයිනවා. ඇත්තටම ස්වාභාවිකව අම්මා ඉවසපු තරමට දරුවන්ට ඉවසන්න බැරි වෙනවා. කලාතුරකින් එහෙම නැති දරුවෝ ඉන්නවා. 5ක් විතර. බහුතරයකට එපා වෙනවා සතියක් දෙකක් කරන් තියෙනවා. කෝල් කරලා කියනවා අක්කේ මේ උඹත් ඇවිල්ලා අම්මෝට එක්ක යමු. මාම කණ්ඩායම. හොඳින් ඉන්න කාලේ උඹලා අම්මගෙන් වැඩ ගත්තේ. චූටි කාලේ අම්මා බෙදා ගන්න අම්මා මගේ කියන එකෙක් අනික අදිනව නෑ මගේ කියනවා. අම්මා වයසට ගියාම මගේ විතරක් නෙමෙයි උඹෙත් ගෙනියපොක්. නේද? පින්වත්නි අම්මා කරපු තරම් අපිට කරන්න බෑ ඉතින්. ඒ ඉවසුම් තරම් අපිට ඒ මනුස්සය වෙනුවෙන් ඉවසන්න බෑ. වයසට යද්දි දෙමව්පියොත් ඉතින් සමහර වෙලාවට ඇත්තට වෙනවා. වයසට යද්දි හැටි. ඔක්කොමලා වයසට යනවනේ. හාමුදුරුවෝත් වයසට යනවනේ. නායක හාමුදුරුවෝ වයසට ගියාම ඔයිට එහා. ඇයි? මට නායකහරු ඉඳලා තියෙනවනේ ඉතින්. කාගේවත් වචනයකට හිත නමලා වරුද්දක් නැතුව හරි අභිමානයෙන් ජීවත් වෙලා වයසට ගියාම කොහොමද? කියන දෙයක් අහන්නෙම නෑ. පාලනය කරන්න බෑ. අපි හිටවන මල් ගහ ගලවලා තියෙනවා. උඩින් මැරෙන්න. එහෙම වැඩ කරනවා. ඉවසන්න වෙනවා. දරා ගන්න වෙනවා. පින්වත්නි දෙමව්පියෝ වයසට ගියාම පොඩි ළමයි වගේ වුණත් අපිට
ආපහු අපි වෙනුවෙන් මේගොල්ලෝ ඉවසපු තරමම ඉවසන්න වෙනවා. මම හිතනවා මේ මට්ටමටම හුඟක් ළමයිට කරන්න බෑ. මේ මට්ටමටම කළත් ඒ ණය ගෙවෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ නිසා දෙමව්පියෝ වෙනුවෙන් කරනවා කියන්නේ කණ්ඩ දෙන එක, බේත් අරන් දෙන එක, ඇඳුම් අරන් දෙන එක, නාවන එක, ඒ ටික විතර නෙවෙයි. ඒවා අනිවාර්යෙන් කරන්න ඕන. just do it. ඊට අමතරවත් දේවල් තියෙනවා කරන්න. මොනවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුක්ත නිකායේ මාතූපිත උපත්ථාන සූත්‍රය කියලා ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රයේදී දේශනා කරනවා දෙමව්පියන්ගේ ණය ගෙවන හොඳම විදිය. මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය අරබයා තමයි ඒක දේශනා කළේ. ප්‍රජාපති ගෞතමී තෙරණිය බුදුහාමුදුරුවන්ගේ දෙවෙනි අම්මා. ඇය බුදුරජාණන් වහන්සේගේ අම්මා මිය ගියාට පස්සේ බෝසතාණන් වහන්සේව හදාගත්ත අම්මා. අම්මාගේ නංගි පුංචි අම්මා. ඉතින් ඇය බුදුරජාණන් වහන්සේව හරි ආදරෙන් හැදුවා අම්මා කෙනෙක්. ඇය කියනවා ස්වාමීනි මම මගේ දරුවට කිරි දෙන්න කලින් චූටි කාලේ ඔබ වහන්සේට කිරි දීලා ඉතුරු වුණොත් තමයි ගිහින් මගේ දරුවට දුන්නේ. චරකට බෝසතාණන් වහන්සේව ආදරෙන් හදපු අම්මා. වයසට ගිහිල්ලා ඉතින් එතුමිය පැවිදි වුණා. බුදුහාමුදුරුවෝ ළඟ ධර්මය අහලා රහත් වුණා. දැන් මහා ප්‍රජාපති ගෞතමී මහරහත් තෙරණින් වහන්සේ බුදුහාමුදුරුවෝ දකින්න ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. ඇය පිරිනවන් පාන දවසේ ස්වාමීනි මේ ලෝකේ දරුවන් වනාහි මව්පියන් වෙත අප්‍රමාණ ණයකින් පෙළෙනවා. දරුවෝ දෙමව්පියන් ණයයි කියනවා. එහෙත් ස්වාමීනි ඔබ වහන්සේ අපිට ණය නැහැ. දරුවෙක් ලෙස ඔබ වහන්සේ මව්පියන්ට ණය නැහැ. අපි ඔබ වහන්සේට ණයයි කියලා කියනවා. ඒ ඇයි? මහා ප්‍රජාපති ගෞතමී දේවිය තෙරණිය කියන විදිහට බුදුරජාණන් වහන්සේ ඒ දෙමව්පියන්ට දුන් සැනසීම නිසා දෙමව්පියන්ගේ කටින් පිට වෙන වචනයක් ඔබ වහන්සේ අපිට ණය නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ උදාහරණයට අරගෙන දේශනා කළා සංයුක්ත නිකායේ මාතුපිත උපත්ථාන සූත්‍රයේදී දෙමව්පියෝ සැනසීමෙන් තියන්න පුළුවන් නම් යම් දරුවෙකුට අන්න ඒ දරුවෝ දෙමව්පියන්ට ණය නැහැ. දැන් දෙමව්පියන්ට සලකනවා කියලා කිව්වහම හුඟක් අයගේ හිතේ ඇඳෙන්නේ වයසට ගියාම සලකනවා. අර ගීත එකක් තියෙන්නේ ධනගාද්දි ඇවිදින්නට මට අත දුන්න ගීතේ. මොකද්ද කියන්නේ? මහලුව බැරි වුණාම ඔබට ඇවිදින්න අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න. ඒක තමයි මෙච්චර ගල්ලාපු විදිය. ඔයාට බැරි වුණාම ඔයා වැටුණාම මම බලන්න. ඉතකම් ඔයාගේ වැඩ ඔයා බලාගන්න. එහෙමනේ ආවේ. දැන් ඔය ක්‍රමේ කරන්න බෑ. මොකද දන්නවද? දැන් බලන්න මේ ඉන්නවා අතරින් පතර අවුරුදු 70ක් 80ක් විතර ගිය අම්මලා තාත්තලා. සීයලා අච්චිලා ඉන්නවා. චූටි දූල පුතාලාට මේ ටික මං කියන්නේ. බලන්නකෝ. ඔය ඉන්නේ ළඟ කොණ්ඩේ ඔක්කොම සුදු වෙලා 80ක් විතර වෙලා ඉන්නවත් දැක්කහම හිතන්න ඕනේ ඔය තමයි එච්චර වයසකට යන අන්තිම පරම්පරාව. පුතේ ඔයාගේ අම්මා, ඔයාගේ දැරට තරුණ අම්මා, තරුණ තාත්තා එච්චර වයසට යන්නේ නැති වෙයි. ඔය අවුරුදු 80 ගණන් 90 ගණන් ඊළඟ පරම්පරාව යන්නේ 65 61 58 57ක් යද්දි මැරුණොත් පුතා හිතාගෙන ඉන්නවා අපේ තාත්තට අවුරුදු 80ක් විතර ගියාම මම සලකනවා. අපේ අම්මට අවුරුදු 75ක් වුණාම මම සලකනවා කියලා හිත හිටියට තාත්තා ජීවත් වුණේ පුතේ 68යි නම්. අම්මා ජීවත් වුණේ 71යි නම්. තාම තමන්ගේ වැඩ හොඳට කරගන්න පුළුවන් වයසක ඉඳලා අම්මා හදිස්සියෙන් මරුණු චූටි දුවේ පුතේ ඔයාගේ හිතේ ලොකු හිස්තනක් විතර අනේ අපේ අම්මා වෙනුවෙන් මුකුත් කරන්න බැහැ. මෙච්චර හිටියා මං ජීවිතේට තාත්තට බත් කටක් අනලා කවලා නෑ නේ කියලා මතක් වෙනවා ඒකට. මං දරුවෙක් විදිහට මගේ තාත්තගේ ඔළුව අත ගාලා නෑ නේ, පපුව අත ගාලා නෑ නේ, මේ මිනිස්සයාට මං ආදරේ දුන්නේ නෑ නේ කියලා මතක් වෙනවා. මගේ ඇස් දෙකෙන් මං දැකලා තියෙන ඕනි තරම් මල ගෙවල් වල අනේ අම්මේ තාත්තේ මට ඔයා වෙනුවෙන් මුකුත් කරන්න බැරි වුණා කියලා අඬනවා ළමයි. ඒ වේදනාව හිස්තනක් විදිහට ඉතුරු වෙනවා. ඒ නිසා දෙමව්පියන්ට සැලකීම කියන එක ගොඩාක් කල් දාන්න එපා. අදම පටන් ගන්න ඕනේ. අදම. දැන් මොකද කරන්නේ ඒකට?
දැන් චූටි දුවල පුතාලට තමයි මේ ටික කියන්නේ. දැන් ගයන් මාමා දෙන බත් ටිකක් කාලා රෑ විලා ගෙදර ගිහිල්ලා රෑ 11 විතර තාත්තේ ධම්මදීප හාමුදුරුවෝ අද ඉඳලා සලකන්න කියලා. යන් නාවන්න. එහෙම පරණ ක්‍රමයක නාවන එකයි කවන එකයි බේස්කෝන එකයි නෙමෙයි. දැන් ළමයි ස්මාර්ට් ළමයි ඉන්නේ. දෙමව්පියන්ගේ සැලකීමත් ස්මාර්ට් වෙන්න ඕනේ. කොහොමද ස්මාර්ට් විදිහට සලකන්නේ? ඔයාගේ අම්මව තාත්තව සතුටින් සැනසීමෙන් තියන්න ඔයාට මොනවද කරන්න පුළුවන්? ඇත්තට මං තවරන ළමයිට බණ කියපු හාමුදුරු කෙනෙක් මෑත කාලේ ලංකාවේ නැහැ. ඇත්තටම මං ගොඩක් ළමයිටම තමයි ධර්ම දේශනා කරන්නේ. YouTube එකේ බණ 270ක් තියෙනවා ළමයිට විතරක් කියපුවා. ඉන්න වෙලාව ගහලා බලන්න. පින්වත්නි මං අහනවා දරුවන්ගෙන් ඔයාගේ අම්මව තාත්තව සතුටින් තියන්න පුතේ ඔයාට මොනවද කරන්න පුළුවන්? පොඩි යෝගිතින් නැගිටලා එන්න පඬිතකමට උත්තර දෙනවා. රටට දැයට වැඩ ඇති පොරවැසියෙක් වෙනවා. ඕවා කතා විතරයි. කොහෙම කියපෙන්නේ. එහෙම නෙමෙයි. චූටි ළමයි චූටිකමට හිතන්න ඕනේ. මොනවද? මගේ අම්මව තාත්තව සතුටින් තියන්න මට චූටිකමට මොනවද කරන්න පුළුවන්? ඇත්තට බෙදලා දෙන බත් ටික ඔක්කොම කණ එකත් අම්මව සතුටින් තියන්න පුළුවන් විදිහක් තමයි. දැන් අහලා බලන්නකෝ අම්මගේ. අම්මේ මං ඔක්කොම බත් කෑවොත් ඔයාලට සතුටුද? සතුටුයි. ඒතර අම්මා මොනවද හිතන්නේ? අනේ අපේ දරුවෝ මොනවා දුන්නත් කනවා අප්පා නෑ බෑන කියලා. ඒතර සතුටුයි දෙමව්පියන්ට. දෙමව්පියෝ සතුටින් තියන්න පුළුවන් හොඳම විදියක් තමයි අයියලා අක්කලා නංගිලා මල්ලිලා ගෙදර සමගියෙන් ඉන්න එක. හවස 6-7 වෙනකොට ගෙවල් සමහර ගෙවල් ගාසා තීරේ වගේ යුද්ධි. තාත්තා එනකොට කේලම් කියන්නේ මාත්තා ගැව්වා මගේ පොත ඉරුවා මගේ සපත්තු උඩින් විසික් කරා. අම්මත් කියනවා අනේ මට නම් බෑ මුන් හදන්න එපා වෙලා තියෙන විතර තාත්තට මොකද හිතෙන්නේ? හැරිලා යන්න හිතෙනවා අපව. දරුවෝ සමගියෙන් ඉන්න ඕනේ පුතේ. ඔයාට සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් ඒක සම්පතක් කියලා හිතන්න. සමහර මල්ලිලට අක්කා තරම් හතුරෙක් නෑ මේ ලෝකේ. එහෙම හිතන්න එපා. අයියා තරම් හතුරෙක් නෑ. එහෙම වෙන්න එපා. සහෝදරයෙක් ඉන්නවා නම් ඔයාට සහෝදරියක් ඉන්නවා නම් ඒක සම්පතක් කියලා හිතන්න. මටත් ඉන්නවා මල්ලි කෙනෙක්. මගේ ජීවිතේට ලැබිච්ච ලොකුම හයියක් ඒක. මේ හැමදේම නැති වෙලා ගියා. හිතන්නකෝ. මේ තියෙන ජනප්‍රියකම මේ ඔක්කොම තියෙන්නේ බණ කියන්න පුළුවන් වෙනකන්නේ. දැන් අපිට වඩා ගොඩාක් ජනප්‍රිය හාමුදුරු කෙනෙක් හිටියා බණ්ඩාරවෙල අමිතානන්ද කියලා. ඒ හාමුදුරුවෝ අපවත් වුණාද? නෑ ලෙඩ වුණා. දැන් මිනිස්සුන්ට මතකද? උන්වහන්සේ මාස 8ක් විතර ඉස්පිරිතාලේ නැවතිලා ප්‍රතිකාර අරන් ආපහු එනකොට හොරෝප්පුවක් ලියලා හාමුදුරුවන්ගේ පන්සලත් අයිති කරගත්ත වෙන කෙනෙක්. පන්සල් වලට හොරෝප්පු ඉතින් ගියෝලියක් නෑ. නේද? හාමුදුරුවෝ ඇත්තටම පින්වත්නි පාරටම වැටුණා. දැන් පුංචි කාමරයක තනියම ජීවත් වෙන්නේ. උන්වහන්සේට කෑමවත් කන්න බෑ. බ්ලෙන්ඩ් කරලා හැන්දෙන් බොන්න ඕනේ. එහෙම කාලයක් එන්න වෙයිද අපිට? වැඩ කරන්න බැරි වෙනකොට මල ගෙදර දාන ගෙදර කළා දෙන්න බැරි වෙනකොට ටික කාලයක් හාමුදුරුවන්ගේ ප්‍රයෝජනයක් නැති වෙනකොට දායකයෝ කතා වෙයි දැන් නම් ඉතින් වෙන හාමුදුරු කෙනෙක් ගේන්න වෙනවා. මොකද්ද වෙන්නේ? මුළු ලෝකෙම නැති වුණත් සහෝදරය අපිට පායිද? නෑ. පුංචි දරුවෝ හිතන්න පුතේ ඔයාලට සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් ඒක සම්පතක්. සමගියෙන් ඉන්න ගෙදර දැන් අද මේ පින්කම කොච්චර ලස්සනද බලන්න අයියලා මල්ලිලා එකතු වෙලා කරන්නේ. කොච්චර ලස්සනද එතකොට. ඒ නිසා සමගියෙන් ඉන්න එකක් දෙමව්පියෝ වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකු සතුටක්. මගේ දරුවෝ හරි සමගියෙන් ඉන්නවා. ලොකු පුතා ලොකු දුව අනිත් අයව බලා ගන්නවා. එතකොට අම්මට ලොකු හයියක්, තාත්තට ලොකු හයියක්, මැරෙන්නවත් බය නැහැ එතකොට. තේරුණාද? හොඳට ඉගෙන ගන්න. ওই දරුවන්ගේ දෙමව්පියෝ ඉල්ලන්නේ මොනවද? හැමදාම කියන්නේ ඉගෙන ගන්න කියලා නේ. ඉගෙන ගන්න ඉතින්. අපි ඔක්කොමලා පුංචි දුප්පත් පවුල්වල ළමයිනේ. අපිට ලෝකේ දිනන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? ඉගෙන ගන්න එක. අධ්‍යාපනයේ වටිනාකම හොඳට දන්න කෙනෙක් මම. අපි හරියට දුක් විඳලා ඉගෙන ගත්තේ. දෝල පුතාලට නම් වියදම් කරන්න අම්මා තාත්තා හරි ඉන්නවා. අපි මහාන වුණාට පස්සේ අපිට කවුරුත් හිටියේ නෑ පුතේ. මහා පොළ හම්බුනේ නෑ. වෙනවා දාරා හම්බුනේ.
හරියට දුක්. රුපියල් 100ක් හම්බුනහම අයන් කරලා තියන් ඉන්නේ වියදම් කරන්නේ. අද අපිට මොනවා තිබ්බත් හරියට දුක් ඉඳලා ඉගෙන ගත්තේ. විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා පළවෙනි වසර දෙවෙනි වසර හොස්ටල් එකේ 11 දෙනෙක් හිටියා තනි කාමරේ. ඩබල් එනම් දෙකක් තියෙනවා 4 දෙනෙකුට නිදාගත්තේ ඇයි. අපි අවුරුදු 2ක් නිදාගත්තේ ෂිෆ්ට් එකට. පැය දෙකක් නිදිනවා ඒකට ඇහැරවල අපි නිදා ගන්නවා තව පැය දෙකක්. එච්චර දුක් විඳා. ඒ මොනවා හරි වටිනාකමක් අපේ ජීවිතය ඇතුලේ දැන් තියෙනවා නම් ඒ පුතේ ඉගෙන ගත්ත හින්දානේ හාමුදුරුවෝ කොච්චර අගය කරලාද ධර්ම දේශනාව ආරම්භ කරේ ඉස්සර වෙලා දැක්ක නේද? අපේ සුගතරත්න හාමුදුරුවෝ උන්වහන්සේ හරිය නේතමානී හාමුදුරුවෝ කෙනෙක් හරියට මාව අගය කරලා පටන් ගත්තේ බණ. ඒ වටිනාකම ජීවිතේට එකතුනේ අධ්‍යාපනය නිසා. දුවල පුතාලා මහන්සි වෙලා ඉගෙන ගන්න. නිදහසට කරුණු කියන්න හිටියන් ඉන්න එපා. තාත්තා අහනවා මොකද මේ ගණිතයට 38ක්? 38ක් ලොකු ලකුණක් තමයි. ඔයා දන්නේ අපේ පන්ති කාටවත් 40ට වැඩිය නෑ. කියනවා නේද? ඔක්කොම හරක් නෙපොතේ ඉඳලා තියෙන්නේ පන්ති. එහෙම වෙන්න බෑනේ. 7 වසරේ ළමයෙකුට 100න් 100 ගන්න තමයි 7 වසරේ පේපර් එක හදන්නේ. 7 වසරේ ළමයිට 8 වසරේක දෙන්නේ නෑනේ. ඔයා කියන්න ඕනේ දවසක තාත්තේ අපේ පන්තියේ කාටවත් 40කට වැඩිය නෑ. හැබැයි මට තියෙනවා 82ක්. අන්න තාත්තට සතුටුයි නේදකොට. ඉගෙන ගන්න මහන්සි වෙලා හොඳ ප්‍රතිඵල අරගෙන දෙමව්පියන්ට වෙන්නන්න දුක් විඳපු දෙමව්පියන්ට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග ඒක. චූටි කාලේ මෙහෙම සීන තියාගන්න. මගේ අම්මවයි තාත්තවයි එක්කගෙන ගිහිල්ලා උපාධි ප්‍රදානෝත්සවයේ දවසේ බීම් මැසේජ් එක ඉස්සරහා තියලා මගේ උපාධි තොප්පිය තාත්තගේ ඔළුවට දාලා කෝට් එක අම්මගේ ඔළුවට දාලා මම මේ අම්මට දාලා මම ගන්නවා ෆොටෝ එකක් කියලා හිතන්නේ. හොඳට ඉගෙන ගන්න. දෙමව්පියෝ සතුටු කරන්න පුළුවන්. තරුණ වයසටපත් වෙනකොට ආදර්ශ සම්පන්න දරුවෝ වෙන්න. තරුණ දරුවෙකුට මේ සමාජ ජීවත් වෙන එක හරිය අමාරුයි දැන්. වරදින්න පුළුවන් ඉඩකට වැඩි. මොනවා හරි මත්ද්‍රව්‍යයක් චුට්ටක් ළඟ තිබ්බොත් ඇති ජීවිතේ විනාශ වෙලා යනවා. මම දන්න හරිය හොඳ දරුවෙක් හිටියා. ධර්මාචාර්ය විභාගේ පවා සමත් වෙලා දහම් පාසලෙත් ඉගෙනුවා. එයාගේ අම්මා මට දවසක් කියලා අනේ හාමුදුරුවනේ පුතාව පොලිසියෙන් අරන් ගිහලා අපදෙන්නේ මං හොයලා බැලුවා මොකද සිද්ධිය කියලා. මත්ද්‍රව්‍ය ළඟ තිබිලා මටවත් කතා කරන්න බෑ දැන්. ධර්මාචාර්ය සමත් කොල්ලා පොලිසියෙන් අල්ලගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය වර්ගයක් ළඟ තිබිලා. ඉතින් මාස ගාණක් කිරී හිටියා. ඒ කාලේ තුල ඒ කොල්ලගේ රස්සාව නැති වුණා. ලීසින් ගෙවන්න ගත්ත මෝටර් බයික් එක ලීසින් කම්පැනියෙන් අරගෙන ගියා. නංගි කසාද බඳින්න හිටපු කොල්ලගේ ගෙදරින් බෑ කිව්වා ඒකට. මේ වගේ පවුලකට සම්බන්ධ වෙන්න බෑ කියලා ඒ මගුලත් ඉවර වුණා. අම්මා ලෙඩ වුණා. හැමදේම කඩාගෙන වැටලා මාස 8කට විතර පස්සේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කළා. කොල්ලා ආව පන්සලට. මං ඒවා මොකද්ද උනේ කියලා. හාමුදුරනේ අපේ පැත්තේ තියෙන ගමක් හුණු මුල්ල කියලා. හුණු මුල්ල ඉස්කෝලේ ගාවදී පාරේ පයින් යන මිනිස්සෙක් දැක්කා. අපිත් එක්ක ඉස්සර ඉස්කෝලේ ගිය කෙනෙක්. බෑග් එකක් හරි දාගෙන මේසන් බාසන් නෙලා ගෙනින මට්ටම් පොල්ලකුත් අතේ තියාගෙන පයින් අමාරුවෙන් යනවා දැක්ක 9 විතර. මම නාත්තලා යම් කිව්වා. බයිසිකලේ දාගෙන ආවා. එන වාහන ඔක්කොම මරදගහ මුල හන්දියේදී එහෙම හන්දියක් තියෙනවා. නවත්තලා පොලිසියෙන් බලනවා. අපිවත් නැවැත්තුවා. මම බය නැතුව නැවැත්තුවා. පොලිසියෙන් ඇවිල්ලා බැලුවා. ආරයාගේ බෑග් එක ඇතුලේ තිබිලා ගංජා පාර්සලයක් හොයාගත්තා. වටපිටවන්න රූනේ. මිනිහා බෑග් එක බයික් එකට දාලා හිමීට මාරු වෙලා ගියා. පුළුවන් තරම් කිව්වා මගේ නෙමෙයි කියලා උනාට බයිසිකලේ අයිතිකාරය වගේ කියන්නේ. කොල්ලගේ ජීවිතේ 180ක් විනාශ වුණා ඒකේ. අම්මා ලෙඩෙක් වුණා. නංගිගේ විවාහ යෝජිත විවාහේ කඩාකප්පල් වුණා. රස්සාව නැති වුණා. ඒ මදිවට සමාජ මිනිස්සු අදට දොස් කියනවා පිළිකුල් කරනවා. බලන්න තරුණියෙක් විදියට තරුණියක් විදියට කොච්චරකට පරිස්සම් වෙන්න ඕනේද? අමාරුයි පුතේ. මම හදිස්සියට කොහේ හරි ධර්ම දේශනාවකට යන්න කුලී රථයකින් යනවා නම් ණයරකට මං කියනවා මට 9ට යන්න ඕන නම්
ඔයා එන්න 8:45. මං ඒ වාහනේ සීට් යට හිටන් බලනවා. ඇයි? මට වගකීමක් තියෙනවා මාව පරිස්සම් කරගන්න. දැන් අපි කොලියට ගෙන්න ගන්න හයර් එකට ගෙන්න ගන්න මොකක් හරි කොලිය රට සමාගමේ රියදුරා දෙවල පිටේ ඉඳලා කතරගමට හාමුදුරුවොත් එක්ක බණකට යන්න තියෙනවා කියලා දැනගෙන ඕකේ මද්ද්‍රව්‍ය ගෙනිච්චොත් මගදී පරීක්ෂා කරනවා. පොලිසියෙන් අහන්නේ මොකද කියන්නේ? එයයි මගේ නෙමෙයි හාමුදුරුවන්ගේ බඩු තමයි තියෙන්නේ. අද දෙරණ මේ ඊළඟට හීරෝ නිවුස් බලන්න පුළුවන්. අන්න ජනප්‍රිය දේශක ධම්මදීප නම් ජීවනධාරියෙකු මද්ද්‍රව්‍ය සමග පොලිස් දලේ මගේ අප්පච්චිට මිනිස්සු ගල් ගහයි. මගේ අම්මට බූ කියයි. මගේ නංගිට මල්ලිට පාර යන්න බැරි වෙයි. කවදා හරි මං නිදහස් වෙලා ඇවිල්ලා මේක මෙහෙම නෙමෙයි උඩේ කිව්වට එක නාලිකාවක්වත් කියයිද? නෑ අපිට වැරදිලා. එහෙම නෙමෙයි. එහෙම කී දෙනෙක්ගේ ජීවිත වෙනස් වුණාද? ඒගොල්ලෝ ආයෙක නිවැරදි කරලා දෙන්නේ නෑ. එහෙම සමාජයක අපි ඉන්නේ. තරුණ පුතෙක් නම් ඔයා, තරුණ දුවෙක් නම් ඔයා හැම අතින්ම පරිස්සම් වෙන්න. මද්ද්‍රව්‍ය වලදී විතරක් නෙමෙයි බැඳීම් සම්බන්ධතා හදාගත්තී, මිනිස්සු විශ්වාස කරද්දී, මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දී, අපේකට අස්සම් කරද්දී පවා පරිස්සම් වෙන්න. මේක හරිය ආත්මාර්ථකාමී සමාජයක්. ඔයාගේ අම්මා වෙනුවෙන්, ඔයාගේ තාත්තා වෙනුවෙන් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. තරුණ වයසේදී පරිස්සම් වුණොත් වැඩි හිටි වියට ගියාට පස්සේ තව ටිකනේ. අපි හැමදාම හිතන්න ඕනේ අපි හැමදාම කාගේ හරි දරුවෝ. අපේ අම්මා මැරිලා වෙන්න පුළුවන්. තාත්තා මිය ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඉන්න තැනක ඉඳලා අපි දිහා බලාගෙන ඇතිනේ කියලා හිතන්න. කවදාවත් වැරද්දක් කරන්න එපා එතකොට. අපිට හරියනකොට අපි හොඳට ඉන්නකොට ඒකට අයිතිකාරයෝ ගොඩක් වුණාට අපිට වැරදුනොත් මිනිස්සු දොස් කියන්නේ මැරිච්ච අම්මටත් එක්ක තාත්තටත් එක්ක. ඒ නිසා ජීවිතේ ලොකු අදිෂ්ඨානයක් තියාගන්න. අම්මගෙන් ණයට ගත්ත ජීවිතේ මේ ණය ගෙවලා ඉවර වෙනකම් මම මේක හොඳට ගත කරනවා. අම්මා මිය ගියාට පස්සෙවත් මේ බැඳීම අතාරින්න එපා කියලා බුදුහාමුදුරුවෝ සිඟාල කුමාරයාට දේශනා කළා. මිය ගිය පසුත් පින් දෙන්න කියලා. අම්මගේ දරුවන්ගේ බැඳීම මරණයෙන්වත් නිමා වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ පින්වත්නි. මේ ඒකට සාක්ෂියක්නේ අද මේ පින්කම සංවිධානය කරන්නේ. ආදරණීය අම්මා කෙනෙක් වියෝ වෙලා වසර 3ක් ගත වීම නිමිත්තෙන් දරුවෝ විසින් දැන් ධර්ම දේශනාව නිමාවටපත් වෙන අවස්ථාව හැම දිනම මේ වැදගත් අරමුණට එකතු වෙන්න පින්වත්නි. තාම ගුණගරුක අම්මා කෙනෙක් වෙනුවෙන් බෝසත් දරුවන් විසින් සංවිධානය කළ මේ පින්කම තුළ අපි හැමෝම එකතු වෙලා කරගත් කුසල සම්භාර ධර්මයන් පින්වත් මෑණියන්ට අනුමෝදන් වේවා. සුනීතා විජේසිංහ මෑණියන් මේ පින් ලැබගෙන දැනට ලබාගෙන ඉන්න භවයක දුකක් ඇත්නම් දුකින් මිදේවා. සැපතක නම් සැපත වඩා වර්ධනය කර ගනිත්වා. ඇය පතන බෝධියකින් ධර්මාවබෝධයෙන් නිර්වාණ අවබෝධයට පත් වෙන තෙක් ලබන හැම භවයක්ම සුගතියම වේවා. කිසි දුකක් කරදරයක් නැති සැපවත් සංසාර ගමනක කෙලවර අමා මහ නිවනින් සැනසෙන්න උතුම් ධර්මාවබෝධයට පත් වෙන්න ආදරණීය මෑණියන්ට මේ දෙන පින් අනුමෝදන් වේවා කියලා අයියෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ වසර 24කට පමණ ඊයේදී මිය පරලොව ගිය පියාණන් පියරත්න මහත්මයාට ඒ වගේම වසර 3කට ඊයේදී මිය පරලොව ගිය මැගිලින් උපාසිකා මාතාවත් සිහිපත් කරගෙන ඔබේ ඥාතිවරු හැම දිනාටම මේ පින් අනුමෝදන් කරමු. අපවත් වී වදාළ ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට රටදය වෙනුවෙන් දිවි පුදන ලද රණවිරුවන්ට ධර්ම ශ්‍රවණය කරන ලද ඔබේ නමින් මේ ගිය සියලු දෙනාට මේ පින් ලැබේවා. සුනීතා විජේසිංහ මෑණියා ප්‍රදාන මිය පරලොව ගිය සියලු මව්පියවරුන්ට මේ පින්වත් වේවා කියලා අපි දැන් දෙවියන්ටත් ඥාතීන්ටත් පින් දෙමු. මේ පින් බිමට අධිග්‍රහිත දිව්‍ය රාජයා ප්‍රදාන සියලු දෙවිවරුන්ට මේ පින්වත් වේවා. ලෝ සසුන් සුරකින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් සිද්ධ වේවා. ඔබට අපට ඉෂ්ඨකාමී වන දෙවි දේවතාවුන්ට පින්වත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගාථාවන් කියන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින්වත්නි, ධර්ම දේශනාවෙන් අපි ලැබුව ආශිර්වාදය මේ විහාරස්ථානයේ ප්‍රධාන විහාර පරපුරේ විහාරාධීශවර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට, ඇහැළමම්පේ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් බව, නිරෝගී බව, දීර්ඝායුෂ සම්පන්නිය පිණිසම වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. මේ පින්කම් සිද්ධ කරන්නට මඟ පෙන්වන උන්වහන්සේගේ නිර්මාණශීලී අදහස් වලින් මේ පින්කම් ඉතාම ලස්සනට සංවිධානය කරන අපේ විහාරාධිකාරී හාමුදුරුවෝ බලන්න කොච්චර ලස්සනට මේ පින්කම් සෝදානම් කරනවද කියලා. පින්කමක් කරන්නේ මෙහෙම තමයි කියලා ඕන කෙනෙකුට ආදර්ශ ගන්න පුළුවන් විදිහට අපේ හාමුදුරුවෝ මේ පින්කම් සිද්ධ කරනවා. අපේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේ දෙයයන්දර සුගත රතන හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ නිදුක් වෙන්න ඕනේ, නිරෝගී වෙන්න ඕනේ, දීර්ඝායුෂ සම්පත් ලැබෙන්න ඕනේ. අපේ කායවිෂගෙන මේ ශාසනය වෙනුවෙන් බොහෝ කාලයක් වැඩ ඉන්න අපේ හාමුදුරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න හැමදෙනාම සාදු කියන්න. තවදුරටත් විහාරස්ථානයේ වැඩ ඉන්න අපේ පඬිත් හාමුදුරුවන් වහන්සේලා ප්‍රධාන පුංචි හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට මේ ආශිර්වාදය වේවා. මේ පින්කම් සඳහා සහභාගී වෙන වැඩිහිටි මව්පියවරු, ඒ වගේම දූ දරුවෝ කාටත් මේ පින් ආශිර්වාදයක් වෙලා ඔබේ ජීවිතවල කරදර බාධක අපල උපද්‍රව ලෙඩ දුක් ආදී දුරු වේවා. සුවපත් සැපවත් වාසනාවන්ත ජීවිතම ඔබට උදා වේවා. පින්වත්නි, ඔබ ප්‍රාර්ථනා කරන පරිදිම ඔබේ ජීවිතය වාසනාවන්තව ගෙවන්න අපි හැමෝම කරපු මේ පින් දහම් වල ආශිර්වාද ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කම ලස්සනට සංවිධානය කළේ ගයාන් සමීර මහත්මයා, නුවන් සමිත් මහත්මයා සහ උදිත් ත්‍රිශාන්ත මහත්මයා. ඒ තුන්දෙනා බොහෝම ආදර්ශ සම්පන්න තරුණයින් තිදෙනෙක්. ඒ අයගේ සහෝදරකම සදාකල් රැකෙන්න කියලා අපි ආශිර්වාද කරනවා. තව දුරටත් ඔවුන් සමග ආදරෙන් සෙනෙහසෙන් සහෝදරකමින් මෙවන් ආගමික සමාජීය සත්කාරයන් සිද්ධ කරන්නත් ඒ තරුණ පුතාලා තුන්දෙනාට අපි ආශිර්වාද කරමු. ඒ අය කරන කියන හැම යහපත් කටයුත්තක්ම රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී සාර්ථක කරගෙන ජීවිතේ දිනන්න මේ පින් ආශිර්වාදයක් වේවා. පින්වත්නි, මේ පින්කම් සංවිධානය කරද්දී උදව් උපකාර කරපු විශාල පිරිසක් ඇති. අපේ හාමුදුරුවන්ටත් ගයත් මහත්මයා ඇතුළු පවුලේ සමටත් උදව් කරපු පින්වත් හැමදෙනා නම් වශයෙන් නොකියුවත් එකසේ සිහිපත් කරලා අපි ආශිර්වාද කරනවා. පිරිසිදු කරන්න, ප්‍රචාරක කටයුතු සිද්ධ කරන්න, විදුලි ආලෝකකරණය කරන්න, ඒ වගේම සුපැහැදිලි ශබ්ද විකාශනය සපයන්න විවිධ විදිහට සහයෝගයේ දායකත්වයේ දක්වපු අයට, ආහාර පාන සකස් කළ අයට කාටත් මේ පින් ආශිර්වාදයක් වේවා. ඉතාම ලස්සන ආදර්ශ සම්පන්න පින්කමක් පැය එකහමාරක් තිස්සේ අපි සිද්ධ කළා. දැන් වෙලාව රාත්‍රී 9යි. හරියටම පැය එකහමාරක් ගෙවිලා ගියා. පින්වත්නි, ඒ සමගින් අපි ධර්ම දේශනාව නිමාවටපත් කරමු. මේ පින් සංසාර කෙලවර නිවන් දකින දාක පාරමී සඵල වීම පිණිසම වේවා. මේ පින් නිවන් පිණිසම වේවා කියන සාදු කියා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස චන්රුද්ධාචානෝ චත්තාරු ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං
ආයුරාෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු සුපත් වේවා තෙරුවන් සරණ ලැබේවා.